අපි දෙන්න බුදු වෙලා නැහැ. අපි කවුද? උන්වහන්සේගේ මේ පායට පැගිච්ච වෙල්ගෙටක් තරඟත් වටින්නද මිනිස්සු අපි දැන් බුදුරජාණන් වහන්සේගේ ජොබ් එක ගැන කතා කරන්නේ. එක පන්සිල් පදයක් කැරෙනවද කියන අම්මට මම කියන්නේ. මම දන්නවා ආත්ම ගානක් වල කකුල නැතුව ඉපද. බුදුරජාණන් වහන්සේ තමයි පළවෙනි බෞද්ධ. කුසලස්ස උපසම්පදා කියලා කියන්නේ බුදු කෙනෙක්. මේවා විහිළු අවුරුදු 2000ක් අපිව විහිළු ලෝකෙක අතරමං කරලා තියෙනවා. බුද්ධ ආගමත් දක්වන ගාතාවක් තියෙනවනේ මට ඔයලද. පළවෙනි එක නුසුදුසු අතට. මේක සුදුසුන්ට දුන්නේ මම නෙමෙයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ එදා පාවිච්චි කරපු වචනේ ඔන්න ඔය නිවන් දකින්න ක්‍රමය, නිවන් දකින්න භාවනාවයි ආරෂ්ඨාංග මාර්ගය. වාගේ දරුවා හදද්දිවා පුංචි කාලේ ළමයින්ට බොරු කිව්වේ නැහැ. අතන ගෝණි විල්ලා ඉන්නවා, මෙතන යකා ඉන්නවා. දැන් අද ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ ලයිස්තුව. ලයිස්තුව කොහොමද චක්‍රයක් කරන්නේ? ඒක නම් මගේ බුදුරජාණන් වහන්සේ දාලා තියෙනවා ලස්සන නම. ලියන්න එපා කියලා ලිව්වම ලියලා තියෙනවනේ කන්ටේනර් ලෝඩ් එකක් ෆුල්. නමුත් මේ පන්සිල් දසසිල් මොකුත් නෙමෙයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේගේ සිද්ධ. යම් කිසි තැනක ආරෂ්ඨාංග මාර්ගයේ තියෙනවද එතන මාර්ගඵල. ඔව් මේකේ තියරි ප්‍රැක්ටිකල් නෙමෙයි තියෙන්නේ. බුද්ධ ශාසනයේ තියෙන්නේ ප්‍රැක්ටිකල් තියෙන්නේ. ආයිබෝන් මිත්‍රවරුනි. අද අපි අපේ කතා බහට එකතු කරගන්නවා කීර්ති විජේතුංග. ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. දශක 3කටත් වඩා වැඩි කාලයක් බුද්ධ ශාසනය පිළිබඳව, බුද්ධ ආගම පිළිබඳව ඔහු ගවේෂණයක යෙදෙනවා. ඉතින් අද අපි හිතුවා ඒකමත් එක්ක ටිකක් කතා කරමු. ආයිබෝන්. ඉතින් මේ මම කීර්ති වාගෙන් පෞද්ගලික තොරතුරු අපිට කතා කරන්න පුළුවන් ඉස්සරහට. මට හිතෙනවා අපි කෙලින්ම අපේ වැඩසටහනට එකතු වෙමු කියලා. කීර්ති මේ වර්තමානයේ ලංකාවේ නැත්නම් මේ ලාංකික සමාජය දෙස බලනකොට අපි තීරණාත්මක තැනකට ඇවිල්ලා ඉන්නේ. මොකද කීර්ති දන්නවා මේ වෙනකොට මේ වියට්නාම් තරුණ භික්ෂුවක් ලංකාවට ඇවිල්ලා අපේ ශ්‍රී මහා බෝධි අංකුරයක් ඇමරිකාව වගේ රටකට ගෙනියනවා. ඒ වගේම උන්වහන්සේ අපිට සාමය සතිය ගැන මතක් කිරීමක් කරනවා. මේ මොහොතේම වගේ අපේම චීවරධාරීන් තරුණ පිරිසක් පිටරට ඉඳන් මද්ද්‍රව්‍ය ලංකාවට ගේනවා. ඒ වගේම මේ ශාසනය තුළින් මහා කල්බගෑනි වගේකුත් මේ වෙනකොට සිද්ධ වෙමින් තියෙනවා. මේක අපිට හරි උබතෝ කෝටියක් කීර්ති අපි ශ්‍රී ලාංකික විදියට බෞද්ධින් විදියට ඇත්තටම කීර්ති අපි මොකද්ද කරන්න ඕනේ? ඇයි මෙහෙම වෙන්නේ? මේකට විශේෂත්වයක් තියෙනවා. මම ඉස්සෙල්ලම අපේ තිලක් මගේ මිත්‍රයාට ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාව මට ලබා දුන්නට. ඔබ කතා කරන ඉතින් ගැඹුරු මාතෘකාවක්. මේක සමාජයේ දැන් කියන විදිහටම කතිකාවතට ලක් වෙලා දෙනවා. එතකොට මේක නිකන් සිද්ධ වෙන්නේ නෙවෙයි. ඕක පිටිපස්සේ තමයි බලවේගයක් තියෙනවා. ඒක මම පුද්ගලිකව දන්නවා හිතනවා ඒක තමයි මටත් මේ හඳ ගහන්න ඇත්තේ මේ මාතෘකාව කතා කරන්නේ. ඒතකොට දැන් තිලක් මම අහපු ප්‍රශ්නේ බුද්ධ ශාසනය කියලා අපි කිව්වනේ. එතකොට තිලක් අපි දැන් අපි උපතින් බෞද්ධ කියලා අපි කියනවා. ඒක කියන්නේ බුද්ධ ආගම කියන එක තමයි අපි අදහන්නේ. ඔබත් එහෙමයි. එතකොට දැන් ඔබ මගෙන් ප්‍රශ්න කීපයක් එක ප්‍රශ්නය ඇතුලේ ඇහුවා. එතකොට උපදෝ කෝටිකයක් කියලා කිව්වා. උපදෝ කෝටිකයක් කියන්නේ අග්‍ර දෙකක් තියෙන ප්‍රශ්නයක්. මෙතන මට අර ප්‍රශ්නය ඇතුලේ අග්‍ර දෙකක් නෙමෙයි. ඔබ කියපු ප්‍රශ්න වැලක් මට ආවා. ඔතන වචනයක් ගානේ මට ප්‍රශ්න. මම කිව්වා බුද්ධ ශාසනය කියන වචනේ පාවිච්චි කරා. හරි. බුද්ධ ශාසනය තමයි බුදුරු මේ ලෝකෙට පිහිටවන්නේ. බුදුරු ආගම් දේශනා කරන්නේ නැහැ. බුදුරු ඇත්තටම ආගම් වලට විරුද්ධයි. ආගම් කියන්නේ විශ්වාසය ඇදහිලි. බුදු කෙනෙක් අර්ථ දක්වන්නේ ආගමක් කියන්නේ අන්ධ විශ්වාස. අන්ධය කරන්නේ තව කෙනෙක් කියන එක විශ්වාස කරන එක විතරයි. ඒක බුදු කෙනෙක් එහෙම නෙමෙයි. බුදු කෙනෙක් විතරයි ලෝකෙට ශාසනය කියලා එකක් දෙන්නේ. ශාසනය කියන්නේ මේ වචන වලට තේරුම් දෙනවා. මොකද හැම වචනයකටම තේරුම් තියෙනවා. ඕක බව ප්‍රශ්නයක්. මේ මිනිස්සු දැන් වචන වල තේරුම් හද කියන කතන්දරයක් තියෙනවා. ඒක ඇත්තට පටන් ගත්තේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කියන වචනේ පාවැරදි. බුදු රජාණන් වහන්සේ. බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් හිටියේ නැහැ. හාමුදුරුවෝ කියලා වචනයක් තිබුණෙත් නැහැ. බුද්ධ ශාසනයේ තියෙන්නේ බුද්ධ ධම්ම සංඝ. බුද්ධ ධම්ම හාමුදුරුවෝ කියලා එකක් නැහැ. දැන් එතකොට දැන් ඕක අපි කිව්වම අපි විකෘති කරා කියන්නේ. මේ ශාසනයේ අයිතිකාරයෝ කියලා කට්ටියක් ඉන්නවනේ. ඒගොල්ලෝ විකෘති කරනකොට හිතු මතේ නිදහස් කරනවා. මේ වචන අර්ථ දක්වනවා. දැන් හිතන්න මම පොඩ්ඩක් මාතෘකාව සංකීර්ණව පෙන්නන්න නැහැ මේ. ප්‍රශ්නේ වැලක් වුණා මට. වෙඩි වරුසාව. දැන් මම වෙඩි වරුසාවට මුහුණ දෙනවා. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ මගේ පොතක් ගැන විස්තරයක් නෑ. එතකොට
දැන් හිතන්න මේ කොච්චර දරුණු තත්ත්වයක්ද මේක තාත් එකක්ද කියලා. අපි ඉන්නේ නේද? ඉතාම බැර. හ්ම්. මේක එසේ මෙසේ කාලෙකුත් නෙමෙයි. ඔව්. දැන් මේ පොදුවේ ගත්තාම පොදු මහජනයා බෞද්ධයෝ කියන හ්ම්. එයාලා විශ්වාස කරනකොට ත්‍රිපිටකය කියලා පොතක් තියෙනවා. හ්ම්. ඒ පොත දැකලා මටම පුද්ගලිකව හම්බෙලා තියෙනවා ගුරුවරියක් ඉස්කෝලේ බුද්ධ ආගම උගන්වන. මම අහුවා බුද්ධ මට තේරුණා කතා කරද්දී මේ ත්‍රිපිටකය කියන එක පොත දැකලා වන්නේ නැහැ කියලා. මම අහුවා ත්‍රිපිටකය දැකලා ඔව් පොතුරක් හ්ම්. හොඳ කතාවක් ඒකත්. හ්ම්. එතකොට අපි දැනගන්න ඕනේ දේ තමයි අහුවේ මං කියව එක ඉතාම සංකීර්ණයට ව්‍යාකූලත්වයට පත් වෙච්ච මාතෘකාවක කොටසක් තමයි තිලක් මහාමිත යොමු කළේ. මං කිය මට නම් ඒක වෙඩි වරුසාවක්. එක වෙඩිල්ලෙන් මම බේරෙන්න ඕනේ. මම දකින තත්ත්වය අර තිලක් අඳුරලා දෙනකොට කිව්වා වගේ මම අවුරුදු 30ක ගවේෂණයක් කියන්නේ පොත් කියවපු එක විතරක් නෙමෙයි. පොත් මගේ මුල. මම ඇත්තටම දැන් ඒ කියන්නේ මං තේරවාද බුද්ධාගම විතරක් නෙමෙයි මහායාන අනිත් ආගම් දර්ශන සියල්ල ඉගෙන ගත්තා. මම දැන් පුද්ගලිකව දකින අපේ මේ වචනයක් පාවිච්චි කරලා තියෙන භයානක වචනයක් බුද්ධ ශාසනය කියලා. මම එළිපිට අද ලෝකෙම හිතන්නේ මේක දකින්න කෙනෙකුට පළවෙනි සැරේට මම වාට ඒක ස්තුතිවන්ත වෙන මේ අවස්ථාව ලබා දුන්න එකට. බුද්ධ ශාසනය කියන එක නැති වෙලා අවුරුදු 2000. නැති වෙලා අවුරුදු 2000. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක දැන් මම ওই පොත් ටිකක් බුද්ධ ශාසනය කියලා බාර ගන්න නෑ. නමුත් පොත් තියෙනවානේ අපි මේ කාලයකට කලින් ලියපුවා තියෙනවානේ. ඒ පොත්වල තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම ඔන්න සූත්‍රයක් කියන්නම්. අංගුත්තර නිකායේ ගෝතමී සූත්‍රය. ඒක තමයි ප්‍රසිද්ධ මේ මහා ප්‍රජාපති ගෝතමී ඇතුළු අර 500ක් පිරිසට මහානකම දීලා බුදුරජාණන් වහන්සේ බැරිව යනවනේ ඔක නොදී බැරිව දැන දෙනවා. දුන්නාට පස්සේ මම මේ පොතෙන් කතා කරනවා. දැන් මම ගෙන්නන්නත් දෙද්දි මම පොතින් පිටකයක් දන්න නිසානේ. ඔව්. එතකොට එතනදී බුදුරජාණන් වහන්සේ මම ආරාධනා කරනවා මේ වැඩසටහන බලන අයට ඔය ත්‍රිපිටකය කියලා අපි ටිකක් දුරට කතා කරේ. ඒ පොතේ ඔය මම කිව්ව මම තැනක් කිව්වා අංගුත්තර නිකායේ ගෝතමී සූත්‍රයේ අන්තිම වාක්‍යය කියවන. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා මේ නිකන් කනගාටු ප්‍රකාශ කරනවා වගේ එකක්. කෑරුන්ට මහානකම දෙන්නා ඒක මම දන්නේ පොත් ලියුවේ කවුද කියලා බුදුරජාණන් වහන්සේ නම් පොත් ලියුවේ නැහැ. එතකොට මේ පොතේ අන්තිමට නිකන් ඒක ලියලා තියෙන ස්වරූපය මගේ වැඩේ ඉවරයි වගේ කතාවක් තියෙනවා අන්තිමට. ඒ කියන්නේ දැන් ඔන්න මම බුද්ධ ශාසනය දුන්නා කෑරුන්ට මහානකම දුන්නේ නෑ. දැන් ඉතින් අවුරුදු 1000ක් පවතින තියෙන මගේ ශාසනය දැන් ඉතින් පවතින්නේ අවුරුදු 500යි කියලා කියනවා. අපි කියන එක නෙමෙයි. අපි ලියපෙකුත් නෙමෙයි පොතේදී. ඔක කිසිම කෙනෙක් මම කිසිම දවසක අහලා නැහැ. අද බණ කියනවා කියලා වැඩක් කරන්නේ. බණ වලට කියන්නේ. මම පොඩ්ඩක් බාධා කරන්නද කීටි? ඔව්. කීටි එතකොට මේ ශාසනය කියලා අර්ථ නිරූපණය කරන්න කීටි මොකද්ද? අන්න ඒක තමයි හොඳම ප්‍රශ්නේ මම ගියා මට ඒක වැඩි වරුසාවක් එල්ල කරා කියලා. එතකොට බුද්ධ ශාසනය කියන එක මට ඕන විදිහට අර්ථයක් වන්න බෑ. දැන් අපි හැමෝටම මේ සමාජයේ මේ වෙලාවේ තියෙන ප්‍රශ්නයක් තමයි එක එක්කෙනා එක එක මේ වචන හරබයක් දානවනේ. මම කියවනේ ඒකත් පටන් ගත්තේ බුදුරජාණන් වහන්සේම තමයි. බුදුරජාණන් වහන්සේ වචන හැදුවේ නෑ. බුදුරජාණන් වහන්සේ වචන හොයාගත්තේ නෑ. උන්වහන්සේ හොයාගත්ත දෙයක් තියෙනවා. ඒ දේ උන්වහන්සේට ලෝකෙට ප්‍රකාශ කරන්න වචන හදන්න වුණා. ඒක උන්වහන්සේ ඉතින් නේද? එතකොට මම කියන්නේ ඒ මොනවද කියලා. ඒ තමයි මාර්ගයේ යනකොට අපිට ලැබෙන ඵල. ඵල අධ්‍යක්ෂ බුදුරජාණන් වහන්සේනේ ඵල වෙනවා. ඒතර උන්වහන්සේ ඵලවලට නම් හැදුවා. දැන් අද අපි කියමු පළවෙනි වචන සෝතාපන්න. පොත්වල තියෙන හොඳ උත්තරේ වට මේ තේරුම් අර්ථ දැක්කේ. ඔක්කොම ඇත්ත. ඒවා ලියලා තියෙන පුතත්ජන මිනිස්සු. හිතලා ලියපුවා කියලා මේ මං යන මාර්ගයේ ගියාම පෙන්නන. ඒතකොට ඒක මොකද බුදුරජාණන් වහන්සේ ඒවා ලියලා තියෙන්නේ දැන් මම අද දකිනවා. ඒ ඵලය ලැබුණ කෙනාට විතරයි ඒක දකින්නේ. සෝතාපන්න කියන වචනේ ලස්සන වචනේ. ඒක ඇතුලේ ඵලය තියෙනවා. ඒ ඵලය දැකලා නැති අය තමයි ලියලා තියෙන්නේ පොතේ. ඒ කියන්නේ බුද්ධ ഘോഷාමතුරු සම්බන්ධව වගේ ප්‍රකාශයක් තියෙනවද කියලා. ගෝස හඳුනනවද කියන එක තමයි ප්‍රශ්නයක්. මගේ ප්‍රශ්න මේවා. මම හොඳට ගවේෂණය කළා. මම අවුරුද්දක් ඉන්ටර්විව් කරලා අවුරුද්දක් මම කියලා දෙන්න. එතකොට අපි ඒක තමයි පොඩ්ඩක් තියමු. ඔව්. එතකොට බුද්ධ ශාසනය කියන එක මුලින්ම අර්ථ දක්වන්නේ බුදුරජාණන් වහන්සේ. කොයි සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන දාසං. අය ඔකට කාටවත් තර්ක කරන්න බෑ. කෙස් ගාඩක් දක්වලා තියෙනවා. ඒ තමයි බුද්ධ ආගමන් කියලා කියන නේද? ඒ තමයි බුද්ධාන ශාසනය. බුදුරජාණන් වහන්සේලාගේ ශාසනය කියන්නේ සබ්බ පාපස්ස අකරණ. අන්තිම මේ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සියලු පවුණු කිරීම. ඒ කියන්නේ දසම බින්දුව එකක්වත් තියෙන්න බෑ. සියලු පව්
සියලු පව ආයෙත් නෑ ඉතින් සියලු පව දැන් මරුණා කිව්වම මම බාගෙට මරුණා කියන්න බෑ. පණ යන්නම ගියා. අන්න ඒ වගේ. එතකොට සියලු පව නොකරන්න ක්‍රමයක් තියෙනවා. දැන් අපි දෙන්න කතා කරගෙන ඉන්නවා සමහරවිට පව වෙන්න පුළුවන්. මේ කතා කරන මාතෘකාව සමහරවිට අර අපි දෙන්නගේ මාතෘකාව ඔස්සේ ගත්තොත් මේක වෛරල් වෙන්නත් පුළුවන් සමහරවිට වෛරස් වෙන්නත්. දෙක වෙන්න පුළුවන්. ඒක ඉතින් එතකොට සබ්බපාපස්ස අකරණම් කිව්වම එතන ලොකු දෙයක් කියන්නේ. සියලුම පව. දැන් මගේ පණ ගියා කියන්නකෝ. ආයේ මගේ කකුල මලා, නහය මලා, කෙස් මලා නෙවෙයි. සියල්ල මලා. ඉතින් ඒ වගේ තමයි එතන සබ්බපාපස්ස අකරණම් කියන්නේ සියලු පව් නොකරන්න ක්‍රමයක් තියෙනවා. දැන් අපි හිතමු භාවනාසනේ වාඩිලා ඉන්න මිනිහා පව් කරන්නේ නැද්ද? අපිට පේන්නේ නැහැ. ඒ එයා හිතෙන් දන්න නේ බලන් ඉන්න එකට මම නැගිටලා වෙලා ඉන්නවා පීර. අන්න ඒක. එතකොට සබ්බපාපස්ස කරන කියන්නේ ඊටම ගැඹුරුයි. ඒක පළවෙනි. ඊට පස්සේ කුසලස්ස උපසම්පදා. අද කුසලුයි පිනුයි සමාන කරගෙන තමයි. බුදුරජාණන් වහන්සේ තමයි කුසල කියන්නේ හොයාගන්නේ. ඒකට කියනවා කිං කුසල ගවේෂියෝ කියලා. කිං සත්‍ය ගවේෂී කියලාත් කියනවා. ඉතින් ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ කෙනෙක් හොයාගන්න දේ තමයි දෙවෙනියට කියන්නේ. සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝද්ධාපන. දැන් ඕකත් අර්ථ දක්වන්නේ අපි ඉස්කෝලෙන් කාලේ ඉගෙන ගත්තේ මේ සිත දමන. චිත්ත දම පරියෝධාපන කියන්නේ. ඇයි සචිත්ත පරියෝධ? සචිත්ත පරියෝධාපන කියලා තියෙන්නේ. එයි මොකකින් ප්‍රශ්න තමයි මේ ඔක්කොම. එතකොට ඔතන තුනයි කියන්නේ. සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධාපන ඒ තමයි බුද්ධාන සාධන. අන්න බුදුරුවන්ගේ ශාසනය. දැන් කියලා ඉවරයි. කොහෙද බුද්ධාගමක් ගැන කියන්නේ? ඊට පස්සේ ඔය තුනේ අද තියෙන බුද්ධාගම කියන මගේ දැන් තියෙන ආගම. බුදුරු ආගම් දේශනා කරන්නේ ආගම වලට හිනා. හරි. මොකද ඒ වගේ විශ්වාසය. බුදු කෙනෙක් දෙන්නේ ප්‍රායෝගිකව. හිතන්නකෝ දැන් ගැලීලියෝ පහළ වෙනකල් අපිට හඳේ හාවෙක් හිටියේ. ගැලීලියෝ එකට ආයුධයක් හොයාගත්තා. බල්ලා කියන මේක කොයිද ආවෝ මේකේ තියෙන කඳුයි වලවලු. දකින්න දෙයක් තිබුණා. ප්‍රායෝගිකව බලපුවම ආයේ කවුරු මොනවා කිව්වත් හඳේ හාවෙක් නැහැ. දැන් අද අපිටනේ අපිට හිනා. එතකොට අන්න ඒ වගේ ඒතර බුදු කෙනෙක් යම්කිසි ප්‍රායෝගික දෙයක් කරලා ඒකෙන් යමක් ලබලා තමයි ලෝකෙට දුන්නේ. කොහොමද ඒක? අද පොත් තියෙන කරන්න වැඩේ. ඒක තමයි මේ ගාථාවෙන්ම කිව්වේ. කරන දේ ඔය තියෙන්නේ. එතකොට ඕකේ බලන්න අද අපි මේ සම්මත වශයෙන් දන්න බුද්ධාගම කියන එකේ තියෙන බෝගා බුදු පිළිමේ ආමුදුරෝ චෛත්‍ය ඔය මුකුත් නැහැ. සබ්බවවාස කරන කුසල සුපසම්පද සජිත ඒ තමයි බුද්ධ සම්පූර්ණ බුද්ධ ශාසනය කියලා ඉවර වෙ පිළිතුනේ. පුත්‍රි පිටකේ අට කතා මොකද? කීර්ති එතකොට සචිත්ත පරියෝධපන එනේ සිත අයින් කරන්නවත් ඉවත් කරන්නවත් නෙවෙයි සිත පිරිසිදු සිත දකින්න සිත පිරිසිදු කරගන්න කියන එක. එතකොට ඔය කාරණය වර්තමානයේ කරගන්න බෑ කියලාද කියන්නේ? ඒ කියන්නේ ශාසනය නැහැ කියන අර්ථය ඒකද? හරියට. ශාසනය නැහැ. මං කියන්නේ ශාසනය නැති වෙලා අවුරුදු 2000. අවුරුදු 2000. ඒ 2000 මේ දැන් ශාසනය ආපහු තියෙනවා. මම මේක දන්නවා. ඒකට අපේ ගුරුදේව මගේ ගුරුදේව මම කියන්නේ අනුබුදුරජාණන් වහන්සේ ලංකාපුර සාරිපුත්ත අපි මහරහතන් වහන්සේ කියලා කියනවා. උන්වහන්සේ තමයි මේක ආයෙ හොයාගත්තේ. එතකොට එතන මම වල කියන්නේ මේක සිද්ධ වෙන්නේ මෙහෙමයි. දැන් හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පොත්වල තියෙනවානේ දැන් මේ ඔය ඕක මං කිව්වේ රහසක් විදිහට තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේ අවුරුදු 500කින් මේක නැති වෙනවා කියන්නේ. ඒතර අපි දැන් 2500 පැත්තේ ඉන්නේ. ඒ කියන්නේ නැති වෙලා අවුරුදු 2000ක් ගත වෙලා තියෙනවා පොතට හැටියට. මං ඔබ හෙව්වා. එතකොට තිලක් මම ඇහුවා වගේම මේක ඉතිහාස පොතෙත් තියෙනවා. මහා වංශෙත් තියෙනවා අපේ ජන සාහිත්‍යෙත් තියෙනවා. ගානේ අතර තියෙනවානේ ලංකාවේ හිටපු අන්තිම රහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ. අතන රහතන් වහන්සේලාගේ කොහොමද වර්ග දෙකක් ඉන්නවා. බණ කියන රහතන් වහන්සේලායි බණ නොකියන රහතන්. ඒතර බණ කියන අයට කියනවා සිල්පිලි සිම්බියාපත් රහතන් වහන්සේලා කියලා. තව ඉන්න ශුෂ්ක විදර්ශක. එයා රහත් වෙලා ඉන්නවා එයාට කියාගන්න බෑ. ඒ වගේමනේ අර බුදුවරු අපි අහලා තියෙනවනේ. ඔන්න ඔතනට තමයි මට එන්නත් වුණා කරේ. බුදුවරු වර්ග තුනක් ඉන්නවා. බුදු පසේ බුදු ඔය දෙකනේ අපි අහලා තියෙන. අපි ඉස්කෝලේ යන කාලෙත් ඉගෙන ගත්තේ බුදු පසේ බුදු කියලා දෙකක්. වර්ග දෙකක්. නෑ. මම වචන හදනව නෙමෙයි කියලා මං කිව්වනේ. අපේ සාහිත්‍යයේ තියෙන මේ විශේෂයෙන්ම මේ අපි සිංහල බෞද්ධ කියන එක ඇතුළේ අහලා තියෙනවා. හරියට හරි. අන්න ඕක තමයි. ඕක තියෙන්නේ ඕක මං හෙව්වා. අනුබුදු කියන වචනේ තියෙන්නේ අපේ භාෂාවේ තියෙන වචනයක්. ඕක පාලියෙනුත් තියෙන අනුත්තර බුද්ධ කියලා තමයි තේරුම. අර පරණ ඩික්ෂනරි වල මේ තිබුණේ වචනික තේරුම හොයන්න ගියාම එනම් දෙය කියලා තියෙනවා. පාත්‍රය කියන එක හොයන්න ගියොත් එනම් දෙය. ඒ එනම් දෙය දැනගෙන ඉන්න ඕනේ එතකොට.
එතකොට මේ වගේ තමයි එතකොට බුදුරු වර්ග තුනක් ඉන්නවා. පළවෙනි බුද්ධ වර්ගය තමයි සම්මා සම්බුදු. සම්මා සම්බුදු කියන්නේ එයා මේක තනියෙන් මාර්ගය හොයාගෙන නිවන් දැකලා මිනිසයන්ට මේක කියලා දෙනවා. එයා ගුරුවරයෙක් බවට පත් වෙනවා. තමුන් තනියෙන් හොයාගෙන ලෝකෙට කියලා දීලා ගෝලය පහර කරනවා. ඒතර අපේ බුදුරජාණන් වහන්සේ එහෙම කෙනෙක්. අපි විශ්වාස කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අද අපි අදහන්නේ අපිට ආවේ ඒක ඒ සම්මා සම්බුදු කෙනෙක්. ඒ දෙවෙනි කොටස තමයි පසේ බුදු පච්චේක බුද්ධ කියලා. එයාලා දන්නේ එයා මාර්ගයක් එයාලත් පහළ වෙන්නේ බුදුවරු බුද්ධ ශාසනයක් නැති කාලෙක තනියෙන්ම හොයාගන්න. හොයාගෙන හැබැයි කියලා දෙන්න දැන්. ඒකට හේතුත් තියෙනවා පොතේ නම් පෙන්නලා තියෙනවා වෙන වෙන වැරදි කරලා හින්දා. දැන් අපේ බුදුරජාණන් වහන්සේට ගල් පෙරලපු දේවදත්ත ඊට පස්සේ පසේ බුදු කෙනෙක් වෙනවා කියලා නේද? එතකොට එතකොට ওই දෙකනේ අපි අහලා තියෙන්නේ බුදුයි පසේ බුදු බුදු කිව්වම නිකම්ම කියන්න බෑ ඒක සම්මා සම්බුදු අනිත් එක්කෙනා පසේ බුදු. ඔයිට අමතරව මේ අපිට අපේ සිංහල සාහිත්‍යයේ තියෙන මරු වචනයක් මම කිව්වේ මේ අර ඔබතුමාත් ඒක ප්‍රකාශ කරා අනුබුදු. අනුබුදු කියන වචනේ තේරුම පොත්වල නැහැ. හරි කනගාටුයි කියන්නේ අද දැන් අපි මම අඳුරලා දුන්න විදිහට මම ඉංජිනේරුවෙක් විතර අපි ඉංජිනේරුවෙක් ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තේ. මම දහම් පාසලකටවත් ගිහිල්ලා නැහැ. දහම් පාසල ගිහිල්ලාම නැහැ මම. ගියෙත් එක දවසක් ගිය දවසෙත් වත්තේ අඹ ගැඩුවා. අපේ අම්මලා කොහොමද අපේ දහම් පාසල් ලැබුවේ නැහැ මේ දහම් පාසල් ගියාම කෙල්ල කොල්ල යාළුවෝ වෙනවා. ඉතින් මම පවුලේ බාලයා මම විතරයි එක දවසකට හරි ගියෙත් මගේ යාළුවෙක් කනක. මම බුද්ධ ශාසනය තනියම ඉගෙන ගත්තා. එතකොට මේක හෙව්වා මම කිව්වා වගේ කිව්වේ මේ අනුබුදු කියන කාරණය අපි ධම්පාසනේ යන කාලේ මිහිඳු මහරහතන් වහන්සේට ඔව් හරි ඒක තමයි අපිට සහ තව කෙනෙකුට කියන්නේ අනුබුදු බුද්ධඝෝෂ කියලා කියනවා. ඔව් ඉතින් ඒකේ පැහැදිලිව පේනවා බුද්ධඝෝෂ පුතජන මොනසෙ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කෙනෙක් සීපිලිසියපත්‍ර මහරහතන් වහන්සේ මොකද මෙහි ඇවිල්ලා බණ කියලා මිනිස්සු නිවන් දැක්කපු කෙනෙක්. එතකොට මේ පුතජන මිනිස්සුන්ට කොහොමද මහරහතන් වහන්සේ සමාන වෙන්නේ? එතනම පේනනේ මේ තේරුම නැතිකම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඕක වෙලා තියෙන දිනත් මම හොයාගත්තේ මෙහෙම. ඔය වචනේ මම කියාගෙන ආවේ මේ පාලි දැන් අපි තනියෙන් හරි පාලි ඉගෙන ගන්නකොට අපි බලන ශබ්දකෝෂ. කිසිම පාලි ශබ්දකෝෂයක අනුබුදු කියන වචනේ තේරුම. අර මම කිව්වේ එනම් දේ වගේ තමයි අනුබුදු කියන්නේ අනුත්තර බුද්ධ. දැන් අද මම කිව්වේ අර කනගාටු කියන්නේ කියලා මම ඒක කියාගෙන ආවේ ඔයා පාලි ඉගෙන ගන්න කිව්වොත් පාලි ඉගෙන ගන්න සිංහල පාලි පොත් තියෙනවනේ. ඔය ඔක්කොම පොත් ටික මේ චූටි. ලෝකේ තියෙන හොඳම පාලි ඩික්ෂනරි නැත්නම් පාලි පොත තමයි රීස් ඩේවිඩ්ස්ගේ පාලි පොත. පාලි. එන්න මෙච්චර විතරද. රීස් ඩේවිඩ්ස් කියන්නේ සුද්දෙක්. ඉංග්‍රීසි ජාතික. එයාගේ පොත තමයි ලෝකේ තියෙන හොඳම පාලි පොත කියලා මම නම් පිළිගන්නේ. මම දන්නේ මේක මගේ තාත්තා මට කියලා දුන්නා මේ පොත් බලන්න කියලා. ඒකෙන් තමයි මම පාලි හොයාගත්තේ. ඒකේ ගත්තත් තියෙන්නේ අනුත්තර බුද්ධ කියලා. මොකද්ද මේ අනුබුදු? දැන් වාට කියවනේ සිංහල ඉන්දියාපත් මහරහතන් වහන්සේ නැත්නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන එක මම අර්ථ දැක්කුවා. මගේ තනියෙන් මේක හොයාගෙන තනියෙන් එයා තනියෙන් බුදු වෙලා තව කෙනෙකුට කියලා දීලා ගෝලිය පහල කරනවා. අනුබුදු මේ පසේ බුදු කියන කෙනාට ගෝලිය හදන්න බෑ කියලා මම කියන්නේ. එයා තනියෙන් ක්‍රමය හොයා ගන්නවා ඒකෙන් නිවන් දකිනවා. එයාට ගෝලිය බී කරන්න බෑ. එතකොට දැන් අපේ බුදුරජාණන් වහන්සේ අපි අදහන අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තව පොඩ්ඩෙන් අනුබුදු මේ පසේ බුදු. උන්වහන්සේ පසේ බුදු ගමෙන් බේරුනේ කොණ්ඩඤ්ඤ හින්දා. කොණ්ඩඤ්ඤ දේශනා කරපු ගමන් එයා සෝවාන් වුණා. අන්න පළවෙනි ගෝලය. අද ගෝලේ පහල කරේ නැත්නම් මේ අපේ ගුරුවරයාත් පසේ බුදුනේ. එතකොට අපේ පසේ බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පසේ බුදු ගමන් නැතුව මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් උනේ කොණ්ඩඤ්ඤ. මේ කියන්නේ. එයා කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේ කෙනෙක්ම වුණානේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයි මේ සම්මා සම්බුද්ධ. එතකොට පසේ බුදුරුන්ගේ තියෙන වෙනස තමයි පසේ බුදුරු එකපාර කණ්ඩායමක් ඉන්නවා. බුදු සම්මා සම්බුදුරු රජාණන් වහන්සේලා පහළ වෙන්නේ එක්කෙනා. දැන් ඔයත් මං කියන්නේ පොතෙන් කියලා නේදන්නේ. පොතෙන් නෙවෙයි ඔක්කොම දකින්න. මේ පොත් කියවිල්ලක් නැහැ බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේ පොත් ලිව්වෙත් නැහැ. දැන් තියෙන පොතේ හැටියට ලියන්න එපා කියලා තියෙනවා. ඒකත් තියෙන පොතේ. ලියන්න එපා කියලා ලිව්වම ලියලා තියෙනවනේ කන්ටේනර් ලෝඩ් එකක් පොත්. ඒතරම ප්‍රශ්නයක්. දැන් අපි නෙමෙයි පොත් ලිව්වේ. පොතේ තියෙනවා. පොතේ තියෙනවා විනය පිටකයේ තියෙනවා මේ ලියන්න එපා කියලා. කීති මේ එතකොට දැන් අර ශාසනය අපි තාම අපේ ප්‍රශ්නය ඇතුලේ ශාසනයේ තමයි අපි ඉන්නේ. එතකොට අපිට දැනගන්න ඕමනයි කීතිද ඔයා එක තැනකදී පොයින්ට් කරා මේ ශාසනය ඉවර වුණා කියලා එක තැනකදී. මට ඉස්සෙල්ලා කියන කීතිදී ශාසනය දැන් පවතිනවා.
දැන් පවතිනවා පෞගේ අවුරුදු 2000 තිබුණා. ඒ කියන්නේ දැන් සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන මාර්ගඵල ලබන්න මාර්ග ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් අන්තිමට අහන ප්‍රශ්නේ. බුදුරජාණන් කියන්නේ ඒක අන්තිම ප්‍රශ්නේ කියලා ගන්නෙ මම මේ විකෘති වර්ෂාවක් මැද්දේ අපි ඉන්නේ. මොකද අන්තිම සූත්‍රය කියලා තියෙනවා. ඒකට කියන්නේ මහා පරිනිබ්බාන සූත්‍රය. උතරදී කෙනෙක් ඇවිල්ලා අහනවා. දැන් ඒක අන්තිම සූත්‍රයක් නෙමෙයි මේ සද්දන මිනිස්සු කියන දේවල්. එතකොට මේ ඒක ඇවිල්ලා අහනවා මේ ඔබ හොඳ ප්‍රශ්නයක් අහනවා. මම දැකපු හොඳම ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ දැන් පිරිනම් පාන්නත් මේ කියලා දෙන විදිහට දැන් සතපිලා ඉන්නවා මේ පදපාන යන්න ඕන වෙන්නේ. ඕම ඉන්නකොට මිනිස්සෙක් ඇවිල්ලා අහනවා මේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේලා විතරද ඉන්නේ මාර්ගඵල ගන්න. හොඳ ප්‍රශ්නේ. ඒ කියන්නේ හරියට මේ වගේ. දැන් අද අපි තු මුස්ලිම් පල්ලියේ, කතෝලික පල්ලියේ, හින්දු ගෝවිලේ මාර්ගඵල ලැබෙන්නේ ඉන්නවද කියලා? ඒ ලබන්න බැරිද? හොඳ ප්‍රශ්නේ. මම කිව්ව විශිෂ්ට ප්‍රශ්න. බුදුරජාණන් වහන්සේ කියනවා මේ අංගයන් ගැන මම දන්නේ නැහැ. යම් කිසි තැනක ආරෂ්ඨාංග මාර්ගයේ තියෙනවද එතන මාර්ගඵල ලබනවා. ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ බුද්ධ ශාසනය. බුද්ධ ශාසනයේ යම් කිසි තැනක තියෙනවද එතන මාර්ගඵල ලැබෙනවා. ආරෂ්ඨාංග මාර්ගය නැද්ද මාර්ගඵල ලැබෙන්නේ නැද්ද? ඉතින් ඒක තමයි කියන්නේ. එතකොට මේක නැති වෙලා අවුරුදු 2000. ඒකට මම කිව්වේ මේ සමාජයෙන් ගත්තත් සාක්ෂි තියෙනවා. සාමාන්‍ය ඕනික මනුස්සයෙක් දන්නවා අන්තිම මහරහතන් වහන්සේ සිරිලි දේව මහරහතන් වහන්සේ මේ මලියදේව මහරහතන් වහන්සේ. දැන් ඊට පස්සේ ඉතිහාස පොත අරන් බලන්න. ඉතිහාස පොත අනුව මේක ලස්සනට පේනවා. මේ මම කියන්නම් අපි වෙන වෙලාවකට සාකච්ඡා කරමු මේ බුද්ධ ශාසනය සහ බුද්ධ ආගම කියනකො සහ අපේ ඉතිහාසය අතර පුදුම සම්බන්ධයක් තියෙනවා. මගේ පුද්ගලික සොයාගැනීම තමයි මේ දෙකම ලිව්වේ එකට. එකම හේතුවක්. හේතුව තමයි බුද්ධ ශාසනයට තියෙන විරුද්ධත්වය. හරිද? මේ ලිව්වේ බමුණු. මම එළිවිට කියනවා. මම කිව්වේ මේක වෛරස් වෙන්නත් පුළුවන් වෛරල් වෙන්නත් පුළුවන්. එතකොට මේ ඒ වන් නිකන් නෙවෙයි කියන්නේ. ඔයාම කිව්වනේ මම අවුරුදු 30ක් ගවේෂණයක. ඒක මම ප්‍රායෝගික පැත්තකුත් තියෙනවා කියලා තේරෙනවා මම පොත් කීවේ පොඩි කාලේ. ඒ කියන්නේ මේක ලියුනේ කාගේ හරි උමනාවකට දේශපාලන උමනාවකට කියලාද? දේශපාලන නෙමෙයි දේශපාලන එක්ක අතරින් ඔව් පැහැදිලිව දේශපාලනේ ඊට අමතරව ආගම. ඒ කියන්නේ අපි බුද්ධ ආගම කියලා එකකුත් හදාගත්තා කියන්නේ. බුද්ධ ශාසනය මේක ප්‍රායෝගික දෙයක්. එතකොට අපි දැන් හිතන්නකෝ මේකේ තියරි ප්‍රැක්ටිකල් නෙමෙයි තියෙන්නේ. බුද්ධ ශාසනයේ තියෙන්නේ ප්‍රැක්ටිකල් තියරි. ඔක මම නම් පරමාර්ථ පැත්ත දන්නේ නැද්ද මට කියන්න බෑ. ඔක පොතේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ඉන්නේ හිගේ තට්ටේ ගාලා. මම මේ කතා කරත් මට වාහන ප්‍රශ්න ඔක්කොම මට නම් ප්‍රශ්න වර්ෂාවක් කියලා. අද බුදු පිළිමයක් දැකලා තියෙනවද තට්ටේ ගාපු බුදු කෙනෙක් කියලා? ඒක අද නෙමෙයි. අතීතේ ඉඳන් අපි දන්න කාලේ ගත්තාම ඉතිහාසයේ මම මෙහෙම එකක් කියන්නම්. මේ අපි දන්නේ තේරවාදය. තව එකක් තියෙනවා මහායාන. එතකොට ඒකෙත් තියෙන ඉතා විශිෂ්ට දේවල්. ඒකත් දැනගන්න අපි හදාරන්න ඕන දෙයක් මම දන්නවා බුදුන් සෑහෙන දුරට දන්නවා. මහායාන සූත්‍ර තියෙනවා. ඒතර බලන්නකෝ තට්ටේ තියෙන බුදු කෙනෙක් ඉන්නවනේ මහායානේ අදට. හරි? ලාභී බුද්ධ. ඉතින් කීර්ති මම මෙහෙම එකක් කිව්වොත් මාර්ගයට හෝ ආරක්ෂක මාර්ගයට අපිට තට්ටේ අදාළ නැහැ. එච්චර ප්‍රශ්න. ඔව් මම එහෙම පොඩි ඔබ්ජෙක්ෂන් එකක් දෙන්න. එතකොට මෙහෙම අර අපි කතා කරා වගේ මාතෘකා එකකටවත් මට උත්තර දෙන්න බෑ. මොකද එච්චර සංකීර්ණයි මට නම් මේක ඉතාම සංකීර්ණයි. ඒ කියන්නේ මෙහෙමනේ ලවා ඉක්මනට උත්තරයක් බලාපොරොත්තු වෙනවා. එතකොට ඔකට අර කියන්නේ මේ ලෙඩට හදිසි දොස්තරලා හදිසි මටත් වෙලා තියෙන්නේ මේ හෙමින් කියලා දෙන්න. එතකොට එක ප්‍රශ්නයක් අහුවා මගේ නෑ ගොඩක් ඇත්තටම ඉතින් මනුස්සයෙක්ට එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. එතකොට තට්ටේ කතන්දරේ බුදුරජාණන් වහන්සේ තට්ටේ ගාලා හිටියේ. තට්ටේ ගාලා සීලවත් ඇඳලා හිටියේ. කනගාටුයි කියන්නේ ඔය අදාදන්න පාට බුදුරජාණන් වහන්සේගේ පාට නෙවෙයි. මම කිව්වේ මේක වෛරල් වෙන්න පුළුවන් වෛරස් වෙන්න. එතකොට ඉතින් හිතාගන්න කොච්චර ප්‍රපාතයකටද මේ වැටලා තියෙන්නේ. අවුරුදු 2000ක් කියන්නේ මේක හැඳි ගෑවිලාම කියන්නේ. අවුරුදු 2000 අමතක කරන්න. අපිට බුදුරජාණන් වහන්සේගේ දරුවෝ බුදුරජාණන් වහන්සේ මෙහෙ පැමිණියා. මම ඒකත් අර භාගයක් දුරට කියාගෙන ආවා. මම කිව්වේ අනුබුදු කියන වචනේ අපිට ඉගැන්වන්නේ බුදුරජාණන්. මොකද මේක බුදු කෙනෙක්ගේ දේශනාව. බුදු කෙනෙක් කියන්නේ විශ්වයේ පහළ වෙන කාට වචනයක් නැහැ කියන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ මා ඇහුවයි කියලාම තියෙන්නේ. ඔබ වහන්සේ දෙවියෙක්ද, බ්‍රහ්මයෙක්ද, යකෙක්ද, මාරයෙක්ද, පෙරේතෙක්ද ඔක්කොම අහනවා. ඔක්කොම කියන්නේ නැහැ කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මිනිස්සෙක් නෙමෙයි. මේ උපකාජීවකයට කියනවා. ඔව් දැන් ඔය ඉතිහාසෙට ගන්න එපා. ඔය ඉතිහාස නෙමෙයි. ඔක කියන වචනේ පහ දෙවුරුම් තියෙනවා. එතකොට ප්‍රශ්නයක් ඇහුවා කියලා කියන්නේ අපි දැන් අද ගන්නේ කතන්දර ඉතිහාස පොතක් විදියට ත්‍රිපිටකය ගන්න. ත්‍රිපිටකය කියන්නේ ධර්මයේ පොත. ඉතිහාස පොතක් නෙමෙයි. ඒකට හරියන්න තමයි මම අඩුපාඩුවට ලියලා තිනවා මේ මහා වංශ. මේ ඔක්කොම එකට ගහපු ගැට. මේව ලියන කාලේ තමයි දැන් මේ උදා වෙන්නේ. ඒත් ඔය අහනකොට මේ ප්‍රශ්නේ මුලින්ම මගෙන් ඇහුවා. මේ දැන් මේ සමාජයේ මේ සිද්ධ වෙන දේවල් සිද්ධ විය යුතුයි.
එසේ සිද්ධ විය යුතු කාලය තමයි දැන් මේ පැමිණෙන්නේ. එසේ සිද්ධ වෙන්නේ නිකන් නෙමෙයි මම සහ මගේ ගුරුදේවයන් වහන්සේ ලංකාපුර සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේ අනුදුරයන් වහන්සේ මම කිව්වේ ඒවා මම එමු කියන්න. අපි මේ රට වටේම ගිහිල්ලා අදිෂ්ඨාන කරා ඔය දේ සිද්ධ වෙයි. මේක රහසක්. අද උන්න මම ප්‍රසිද්ධිය කිව්වා. මාධ්‍යයකට කවුරුත් කියලා නැහැ. අපි ගිහින් අදිෂ්ඨාන කරමු පාට පවා තියෙනවා. මේ සිද්ධ වෙන්නේ බුද්ධ අදිෂ්ඨානයක් ක්‍රියාත්මක වෙනවා. ඔයා මාව මෙතනට ගෙන්නේ අද මං කිව්වේ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලෝකෙට දෙන පළවෙනි වෙලාව. මේක ඇත්තටම අපේ සමග මේ භාවනා කරන කට්ටිය සමහරු ටීවී රේඩියෝ වලට ගියා. ගියාට කිසි දවසක අපේ බුදුදේවයන් වහන්සේගේ නම කිව්වා. මම එයාලට බයිනව නෙමෙයි. ඒකට හේතු තියෙනවා. බුදුදේවයන් වහන්සේ අනුබුදුරජාණන් වහන්සේ. ඒක උන්වහන්සේ මේ ලෝකේ පාලලා ඉඳලා පිරිනොම් පාලත් ඉවරයි. ඒතකොට දැන් මේක ප්‍රසිද්ධ වෙනකොට මිනිස්සු ආයේ ඇයි අපිට දැනගන්නවා? දැනගන්න හම්බුනේ නැත්නම් නිකනුත් නෙමෙයි. මම දැක්කා ආයුර්වේදවාදය කියන එක සිද්ධ වෙනවා ඇහැට. මොකද උන්වහන්සේ රූපවාහිනී සංස්ථාවට මම උන්වහන්සේ හම්බෙන්නත් කලින් ගිහින් දින වැඩසටහන රෙකෝඩ් කරන්නේ. ගියාම එක්තරා දැන් මම කියන හාමුදුරුවෝ නැහැ. මම එයාට හාමුදුරුවෝ කියන වචනේ පාවිච්චි කරනවා. ඇවිල්ලා කතා කරලා තියෙනවා. හොඳ සුහදශීලීව කතා කරලා. ඊට පස්සේ දැනගෙන තියෙනවා මෙයා ආවලා දැන් නම කිව්වා. උන්වහන්සේ කිව්වා අපිට ඊට පස්සේ මෙයා අපි අනුබුදු කියන්නේ සෙල්ලම් කතාවක් නෙවෙයි ඈ. අපිට කිව්වේ ඒ උන්වහන්සේ ගැන අපිට වෙනම එපිසෝඩ් එකක් කරන්න පුළුවන් වෙයි. අපිට මොකද අපේ මාතෘකාවත් එක්ක ඔව්. ඔය දර මම කියාගෙන ආවේ. ඔව් එතකොට අර පුද්ගලයා කියලා කියන්නකො දැන් නැති ඉන්න. ඒ රූපවාහිනී වැඩසටහන ප්‍රචාරය වෙනකොට ලැබුණා. ඊට පස්සේ ටීවී රේඩියෝ වල නැගෙන ටීවී එකේ අයිතිකාරයව හිටියා. අපිට අපේ බුදුදහම වහන්සේ කිව්වේ කොහොමද දන්නවද? ආර්යෝපවාදයේ ප්‍රතිඵල භුක්ති විඳිනකොට වෙන්නේ මොකද්ද කියලා මට කියන්න බැහැ. මම දැක්කව මම කියන බුද්ධිල ඔළුව අල්ලගෙන කෑ ගහනවා. අවුරුදු ගාන ඔළුව අල්ලගෙන කෑ ගහලා තමයි මැරු. එතකොට මම මැරුණා කියන වචනේ පාවිච්චි කරන්න හිතාමතා. මොකද බුද්ධ ශාසනය මගේ ඒගොල්ලෝ ඔය අයිතිකාරයෝ වගේ රඟපාන කට්ටිය දැඩි ලෙස විකෘති කරනවා. හැබැයි මේ අපි දෙන්න කතා කරන ඒවට කියයි දැන් මං විකෘති මට මම දන්නේ මට මොනවා කියයිද කියලා. ඒවට මොකද දෙන්න මම ලැස්ති. එතකොට ඒගොල්ලෝගේ විකෘති එක වචනයක් තමයි ඔය අපවත් වෙනවා. බුද්ධ ශාසනය අපවත් වෙනවා කියන වචනේ නෑ. ආමුදුරුව කියන වචනේ නෑ. ත්‍රිපිටකයේ කොහෙවත් නෑ. තියෙනවා නම් ගෙනල්ලා පෙන්නන්න මම මේ කලින් බෙල් වෙලා දා ගන්නවා කැමරා එකක් ඉස්සරහ. ඉතින් අර විකෘති දෙනවා කියන කාරණෙත් එක මට පොඩ්ඩක් එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් සමහරවිට ගිහියෝ බණ කියනවා කියලා මේක විකෘතියක් කියලා ගන්නත් පුළුවන්. ඒ හැබැයි චීවරධාරීන් මද්ද්‍රව්‍ය ගේනකොට මේ අර කිපිදෙන ශාසනයට ලොකු හානි වෙනකොට ඒක ගැටලුවක් නෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ. හැබැයි ඒ කියන්නේ කොතනින් හරි ඇත්ත මතුවෙන්න ඕනනේ. කියන්නේ මේක සෙටල් වෙන්න ඕන. සමහරවිට මේ යුගයේ අවශ්‍යතාවයක් මතුවෙන ස්වභාවයක්ද දන්නෙත් නෑනේ. මම නම් දන්නවා. නොදැන නෙමෙයි කතා කරන්නේ. එතකොට මේ සිද්ධ වෙන්නේ අවශ්‍යතාවයක් විතර නෙමෙයි. බුද්ධ අධිෂ්ඨානයක් ක්‍රියාත්මක. මම කියවනේ ඒක මම දන්නවා. ඒ කියන්නේ මේ නොපෙනෙන පැත්තක් තියෙනවා. දැන් බුද්ධ ශාසනය ගැන දැන් අපි තාම මාතෘකාව යන්නේ. බුද්ධ ශාසනය කියන එක විශ්වයේ තියෙන දෙයක්. විශ්වයේ බුද්ධ ශාසනයේ තියෙන එක තැනක් තමයි මනුස්සලෝ. මේ ලෝකේ තව ආගම් තියෙනවා. ආගම් කියන ඒවා ඇති වෙනවා නැති. ඔය දැන් අවුරුදු ලක්ෂ ගානක් තිස්සේ ගිහින් බලන්න පිටිපස්සේ ඊජිප්තුවේ තිබිච්ච ආගම අද නැහැ. එතකොට මායා ශිෂ්ටාචාරය ආගම අද නැහැ. ඉතින් ආගම් තියෙනවා ඇති වෙනවා නැති. බුද්ධ ශාසනය කියන එක නැති වෙනවා ඇති වෙනවා. බුදු කෙනෙක් ඇවිල්ලා පිටවනවා යම් කිසි කාලයක් පවතිනවා නැති වෙනවා. නැති වුණාම නැතිම වෙන්න ඕනේ. දැන් අද නැති වෙලා නැහැ. නාමික වශයෙන් තියෙනවා. ඔතන තමයි මේ පිළිගන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දැන් මගේ මේක වෛරල් වෙන්නත් පුළුවන් වෛරස් වෙන්නත් පුළුවන් කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබේ මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන වෙලාවේ වෙන එකක් තිබුණේ නැහැ නේ විකල්ප බුද්ධාගම. තිබුණා නම් එනවනේ අපේ බුදුරජාණන් වහන්සේට පාර දෙන්න. දැන් තේරෙනවා එහෙනම් ඒක නැති වෙලා බිඳුවටම හැඳිය ගෑවිලාම ගියාම බුදු කෙනෙක් පහළ වෙනවා. මේක නැති වුණා කියලා අපි ශෝක වෙන්න ඕනේ නැහැ. මේක බුදුවරු පාලනය කරනවා. විශ්වයෙන් පාලනය. එතකොට මගේ මේක බුදුවරුන්ගේ ගන්න දෙනවා. අපි කවුද ඒවට තර්ක කරන්නේ? හරියට අපි කතා කරුවා බුදු කෙනෙක් දැක්කේ නැහැනේ. එතකොට දැන් මම දන්න හින්දා කියනවා නැති වෙන දාට ඒක නැතිව වෙන්න ඕනේ. ඒ හින්දා තමයි බුදු කෙනෙක් කියලා තියෙන්නේ මේක අවුරුදු 500 නැති වෙනවා කියලා. එතකොට උන්වහන්සේට කල්පනා වුණාද නැති වුණා නම් මොනවද කරන්න ඕනේ කියලා? මම අහන ප්‍රශ්නේ තේරෙනවද? ඔව්. එතකොට මේ අවුරුදු 2030 දැන් මගෙන් අහලා තියෙනවා. දැන් මේක නැති වුණා නම් මරණනේ. එතකොට මේකට මට විරුද්ධ මම මේ කතාව කියනකොට උගක් අය විරුද්ධයි. ඒකෝට මොකද කරන්නේ? අපි ආගම නෑ. ඒක මට වග කියන්න බෑ අනුන්ගේ ආගම වල. මම නම් බුද්ධ ආගමේ නෙමෙයිද? මම බුද්ධ ශාසනය.
මම නිවැරදි එක හම්බුණා මම ඒක පිළිපදිනවා අත්දැක්කා. එතකොට මං කිව්වේ මේක බුදුරජාණන් වහන්සේ කරන අවලම්බුවක්. නිග්‍රහයක් මේ දැන් තියෙන එක බුදුරජාණන් වහන්සේ කියනවා. ගස් වලට වඳිනවා. පිළිම වලට වඳිනවා. දැන් අලුත්ම தත්ත්වේ බලන්නත් ඕනේ. දැන් මොකද කියන්නේ? එතකොට කාලීනයි මිනිස්සු. එතකොට බලන්න අපි කොහෙද මේ ගිහින්දී? අවුරුදු 2000ක් එසේ මෙසේ කාලයක් නෙමෙයි අහන්න දකින්න නැති වෙන්න බෑ හැන්දිම ගෑවිලා ගිහින්. එතනදි කිව්වේ මෙහෙම එකක් තියෙනවා දැන් සමහර සූත්‍රවල එතකොට ඒ සූත්‍රවල පෙන්වා දීලා තියෙනවා ලෞකික සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය ලෞකික සම්මාදිට්ඨිය සම්මා දිට්ඨිය. එතකොට ඒ ලෞකික සම්මාදිට්ඨිය තුලේ අර අපි කියනවා බුදුහාමුදුරුවෝ එක එක ප්‍රඥාතලයන් වලනේ මිනිස්සු ඉන්නේ. එක එක දැනුම් මට්ටම් වල ඉන්නේ. එතකොට මේ යම් කිසි දැනුම් මට්ටම් වල මිනිස්සුගේ යම් කිසි තැනකට ඔසවා තබන අර ආකිපීදියට සමහර භක්තිමය ක්‍රියාමාර්ග පිළිමයකට හෝ ගාකට හෝ මොනවාට හරි ඒ ක්‍රමයෙන් මොකද අපිට පුංචි කාලේ බිල්ල එනවා කියලා කැවුවට යා ලොකුනකොට බිල්ල නැහැ කියලා දැනගන්න ඕනේ. ඒක යම්කිසි මාර්ගයකට අවතීර්ණ කරන්න යම්කිසි වැඩ පිළිවෙල සකස් වුණා. ඒක ඇතුලේ ශාසනය එහෙම සකස් වීමක් තිබ්බා. මම හිතන්නේ කීර්ති කතා කරන්නේ මේක එසෙන්ස් එක. ඔව්. මේක එසෙන්ස් එක. ඒතර මොකද අද වාටා එහෙම ගිහිල්ලා අන්තිම අවසානයේ බිල්ල හොයන සමස්ත සමාජයක්ම හම් වෙලාද කියලා අපිට බයක් හිතෙනවා. දැන් මේ කියනකොට මොකද කෝට් එක වෙනස් කරනවා සිවුර වෙනස් නේ කෝට් එක මොනවා වුණත් මිනිස්සු බිල්ලද හොයන්නේ ඇත්ත එසෙන්ස් එක කොතනද තියෙන්නේ. ඒකට ඒ එසෙන්ස් එක ගැන තමයි කීර්ති මම දැන් කතා කරලා ඇත්තේ. ඔව්. කියන කතන්දරේ මෙහෙමත් මගෙන් අහලා තියෙනවා. ගස් වලට වදින්න එපාද? බුදු පිළිම වලට වදින්න එපාද? ඕවා නැත්තම් අපි මේ ශාසනේ නෑ නේද? මම පටන් ගත්තේ නෑ කියන ශාසනේ. එතකොට කොහේ හරි බුදුරජාණන් වහන්සේ කියලා දෙනවද මන් නැති කාලෙක බෝගහට වදින්න කියලා? බෝගහට වදින්න බුදුරජාණන් වහන්සේ ගාථා කියලා දෙනවා. ඔය ගාථා ටිකත් මේ නුවරයෝගී හදාගත්තේ. එතකොට ඔය සමහර මහාචාර්යවරු මාත් එක්ක කියලා දෙනවා. මම මේක ගැන මම ගවේෂණයක් කරන්න බුදුමහතුමා වගේ. ඔය පාලිත් වැරදි. එතකොට මල් පූජා කරලා මොනවද බලාපොරොත්තු මේ ලෞකික මල් පූජා කරලා නිවන් දකින්නවා. ඉතින් ඉනායනෝනේ. ඒතර අපේම ඔය ජීවරදාරුවෝ වගේ වචනින්ම හොඳත් නැහැ ඉතින් එහෙම කියන්නේ. සින්දුවල් ලියලා තින්නේ මේ නිවන් දකින්න බීමදි වෙන්නේ නැති කිව්වේ. ඊගල නිවන් දකින්න පුළුවන්. ඒක දෙවියෝ වෙන්න කලින් නිවන් දකින්න. ඒක කිව්වේ සාහිත්‍යමය ප්‍රකාශනයක් කියලා අපි ගමු. ඔව්. නමුත් ඉතින් ළඟ කරන්න මම මගේ බුදුවරයෙක්ගේ දේශනාවන් සෙල්ලමට ගන්න හොඳ නැහැ. ඒකම මේක නැති වෙලා. ඒක මට කනගාටුවක් නැහැ. මට ඒකම හේතුවක් වෙන්න ඇති මේ කියන වාතාවරණය. අන්න ඒකම මම කියන්නේ. එතකොට මේක බොහොම මේ බුදුවරු බුදු කෙනෙක්ගේ ශාසනයක් මේකට තියෙන පරිපාලනය. ඒක අද මම මේ කියන එක නුඹට දැනගන්න. දැන් හිතන්නකෝ තිලක්ට නිවන් දකින්න උවමනා වුණා කියලා. ඔයා එනවා. මම ඉතිහාස සාක්කියකුත් කියන්නේ. ඔයා ඇවිල්ලා මාර්ගේ යනවා. යන්න දෙනවා. මාර්ගයක් කියලා දෙනවා යන්නත් දෙනවා. හැබැයි එතනින් එහාට ඔයා දන්නේ ඔයාලා පාලනය. ඒක අද මම මේ කියන එක මම හිතන්නේ ඔයා දන්නේ නැහැ. මම උදාහරණයක් කියනවා. එතකොට ඒ කාලේ හිටියනේ විශාඛා කියන පොතේ තියෙන විදිහට විශාඛා සිටු දේවිය කියලා කෙනෙක් හිටියා. අවුරුදු 7 දී බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා සෝවාන් වුණා. මම දන්න විදිහට එතුමිය අවුරුදු 120 ජීවත් වෙලා. ඒ අවුරුදු 120න් එතකොට 7 දී තමයි සෝවාන් වෙන්නේ. ඉතුරු 113 දී කිසිම ඵලයක් ලබලා නැහැ. මොකද? ආව ගමන් සෝවාන්ුත් වෙනවා. සෝවාන් එකට ටක් ගාලා හම්බ වෙනවා. උඩේ දිගෑරියා වගේ හම්බ වෙනවා. පාලනය කිරීමක් වෙනවා කියන්නේ. එහෙම පොත්වල නෑ. පොත්වල නැත්තේත් නෑ. මොකද මේ පොත් කියුවේ දැන් මම ඊටාම ගරු කරනවා තිලක්ට. තිලක් ඇවිල්ලා මේ ක්ෂේත්‍රයේ කෙනෙක් නෙමෙයි. අපි දෙන්න කතා කරන මාතෘකාවට අපි දෙන්නම අදාළයි. එතකොට ඔයා ගණකාධිකාරිය. මෙච්චර කල් ඔයා වගේ මේ මාතෘකාව කතා කරා? නෑ. එතකොට මම ඉංජිනේරු. මෙච්චර කල් වල දැන් හරි මිනිස්සු මේකට බහැලා තියෙනවා. මම ඊටම අඩම්බරෙන් කියනවා හරි මිනිස්සු දැන් තමයි බහින්නේ. එසේ විය යුතුයි. දොස්තරලා ඉංජිනේරුවෝ ගණකාධිකාරීවරු විද්‍යාඥයෝ මේකට බහැලා බලන්න. කීර්ති අර මේ කීර්ති වෘත්තීන් සම්බන්ධව ආ කියන්නේ නැත්තේ දැන් යම් කිසි කුසලතාවයක් තියෙන මිනිස්සු මේ ශාසනයට එකතු වෙන්න ඕන කියන එක වෙන්නේ නැහැ. මොකද කුසලතාවයක් නැතුව අර සචිත්ත පරියෝදපණන් කියන්නේ සිත පිරිසිදු දකින්න අමාරුයි කියන කාර්යය වෙන්නේ නැති. ඒ දැන් නැතුව කවුන්ටර්ලද ඔය ගණකාධිකාරීන්ද මේ ඉංජිනේරුවන්ද කියන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. එතකොට මෙච්චර තනකෙදී ශාසනය එහෙම ගැටලුවක් තිබිලා තියෙනවද? ඒකද මේ තියෙන මුල් ප්‍රශ්නේ හේතුව. ඉතාම ප්‍රශ්නයක්. බුද්ධ ශාසනය කියන එක තිලක් අපි බුද්ධ සාහිත්‍යයෙන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දුන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ පොතේ තියෙන මේවා. නිවන් දකින්න පුළුවන් අය හොයාගෙන ගිහිල්ලා දුන්නා කියන්නේ. නිවන් දකින්න පුළුවන් අය කවුද?
ලැබෙනවා. යම්කිසි බුදුරජාණන් වහන්සේ කරපු වැඩක් ගැනයි දැන් මේ අපි කතා කරන්නේ. අපි දෙන්න බුදු වෙලා නැහැ. අපි කවුද? උන්වහන්සේගේ මේ පැයකට පැයකට වෙලිකටත් තරම්වත් වටින්නේ නැති මිනිස්සු අපි. අපි දැන් බුදුරජාණන් වහන්සේගේ ජොබ් එක ගැන කතා කරන්නේ නැහැ. එතකොට දැන් බලන්න ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ මේක දීලා තින්නේ කොහොමද? අපි මේ අද තියෙන සාහිත්‍යයෙන් බලුවත් පේනවා සුදුසු හොයාගෙන ගිහින් දීලා තියෙනවා. ඒතකොට දිය යුතු පුද්ගලයා දැක්කේ කවුද? බුදුරජාණන් වහන්සේ. මම කියන දේ තේරෙනවද? අනිත් පැත්තට තේරෙනවද? ඊට අමතරව කට්ටිය හොයාගෙන ආපු කට්ටියත් ඉන්නවා. අපි ඉන්නවා. ඒක තමයි මම කියන්න හදන්නේ. ඔව්. ඒකට ඒ එකම කට්ටියක් ගැන තමයි මම ඔය අහන්නේ. එතකොට ඔය කට්ටිය වෙන කවුරුත් නෙමෙයි පාරමී පිරිච්ච අය. බුදුරජාණන් වහන්සේ පවා ඔබ දන්නවා පොතේ තියෙනවා මේ එනකොටම සාරාංශික කල්පලක්ෂයක් පෙරුම් පිළිලා දීලා තියෙනවා. පෙරුම් පුරාගෙන එන්නද පාරමී පෙරුම් කියන පාරමී පිළිලා තියෙනවා. දැන් ඔයාම දන්නවා මම ඉස්සෙල්ලා ඔක ටිකක් කිව්වා විශාකාව ගැන. ඒ කියන්නේ මේ ඔයාට ඕනේ දේ නිවන් දකින්න දෙන්නේ නැහැ මෙතන පාලනයක් තියෙනවා. එතකොට එසේ කළ යුතුයි. ඒකත් මම ඕනනම් වෙන වෙලාවක පැහැදිලි කරලා දෙන්නම්. දොර ඇරලා දෙනවා. ඔයා යන්නේ කොයි කාමරේටද කියන එක තීරණය කරන්න ගිය ඇතුළේ ඉන්න මේ. අන්න එහෙම කතාවක් තමයි මෙතනදී. ඒ පොත්වල නෑ මම මේ කියනවා. හැබැයි මම පෙන්නවා දකින්න පුළුවන් එහෙම එකක් තියෙනවා. ඇයි විශාකාව එතනින් හැරි ගියේ නැත්තේ කියන එක පොඩ්ඩක් හිතුවනම්. ඕන්න ඕක තමයි ඔයා අහන ප්‍රශ්නේ. ඔයා අහන්නෙත් ඒක. ඒයි කලින් මිනිස්සුන්ට මේ කල්පනා වුනේ නැත්තේ. මටත් තියෙන අතපය අනිත් මිනිස්සුන්ට වගේම. එතකොට ඇයි මට විතරක් එහෙම කල්පනා වෙන්නේ? අන්න ඕක තමයි වෙන්නේ. ඉතින් ඕක දකින්න බුදුරු. බුදුරු දකින්න මේ පාරමී කියන එක අද පොතේ නැහැ. අද පාරමී කියන එක නම් ටික තියෙනවා. පාරමී පුරවලා තියෙනවා මේ පාරමී විරිච්ච මනුස්සයා බුදුරජාණන් වහන්සේ. කොහොමද තියෙන්නේ මුල්ම මේ බුදු වෙන්න පෙරම් පුරන්න ඉල්ලන්න ගිය වෙලාවෙම රහත් වෙන්න පින් තිබුණා. පින් නෙවෙයි ඒක පාරමී. රහත් වෙන්න පාරමී පුරවපු පිළිලා තිබුණු කෙනෙක්. සත් වෙලා ඉඳන් පොතේ තියෙනවා අපේ මේ ජාතක කතාවල මගේ දුව දැරයක් මං කියලා මං ජාතක කතා වන්දි 50 ජාතකේ අරන් දුන්නා. එයාට මේක සැක හිතලා වන්දි 50 ජාතකේ පෙරලලා කිව්වා. මට කිව්වා මම 60 ගණන්ද කොහෙද තියෙනවා කියලා මේ සත්තු වෙලා ඉතින්. එතකොට පාරමී පිරෙන්නේ සාසනේ මේ බුද්ධ ශාසනය කරොත් විතරයි. දැන් ඔයාගේ පළවෙනි ප්‍රශ්නෙත් තිලක් ඔය හැම බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද? අපි තමයි ඉන්නේ එතන. ඕ ඒකනේ අද අපේ මාතෘකාව. එතකොට බුදුරජාණන් වහන්සේම අර්ථ දක්වපු ක්‍රමේ මගේ හිතලුවක් නෙමෙයි බුදුරජාණන් වහන්සේම අර්ථ දක්වලා තියෙනවා. දැන් අද අපි දන්නේ නැහැ ශාසනය කියන්නේ මොකක්ද කියලා. අද බුද්ධාගම කියලා. බුද්ධාගම අර්ථ දක්වන ගාතාවක් තියෙනවනේ මට හොයලා දෙන්න. මම කිව්වනේ ඔය වගේ මං දාන තර්කවලට විරුද්ධව කරන්න පුළුවන්. මම කිව්වා මගේ කලිතෙන් ඇවිල්ලා මම බෙල්ලෙන් එල්ලෙනවා කියලා. එසේ මෙසේ තර්ක නෙමෙයි. මමත් දන්නේ මමත් මේක මහන්සිලා හොයලා. ඔයාම කිව්වනේ අවුරුදු 30ක විතර පරීක්ෂණයක්. මේකයි මම දැක්කේ හොයන්න බෑ. මොකද බුදුහාමුදුරුවෝ බුද්ධාගමේ නෙමෙයි. හරියටම හරි. බුදුරජාණන් වහන්සේ බුද්ධාගමේ නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ ගැනත් මගේ කට්ටිය අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ තමයි පළවෙනි බෞද්ධයා. ඕකත් දන්නේ නැහැ කට්ටිය කියන බුදුරජාණන් වහන්සේ බෞද්ධ නෙමෙයි. පළවෙනි බෞද්ධයා. කවුද බෞද්ධයා කියන්නේ? පුළුවන් නම් පොතකින් හොයන් එන්න. කවුද බෞද්ධයා? කියයි පන්සිල් ගන්න මම. පන්සිල් බෞද්ධාගමේ ගන්න නෙමෙයි. පන්සිල් හිම් බබුලන් එක. ජෛනාගමේ එකක් නේ පන්සිල්. ඈ? පන්සිල් ජෛන. අද ඉන්දියාව මාර මේ උත්සාහයක් දරනවා පන්සිල් මේ මොකද්ද UN එක හරහා ලෝකෙට දෙන්න. පන්සිල් කියන්නේ ලෞකික. ලෞකික මේ මිනි මරලත් නිකන් දකින්න පුළුවන් එකේ පන්සිල් මොන? සමාජ ධර්ම තරක් කියන. සමාජයට කවුද පන්සිල් රකින්න පුළුවන් මිනිහෙක් බොරු කියන්නද ළමයි හදන්න පුළුවන්. ඔයාගේ දරුවා හදද්දිවා පුංචි කාලේ ළමයින්ට බොරු කිව්වේ නැද්ද? අතන ගෝණි විල්ලා ඉන්නවා මෙතන යකා ඉන්නවා. ඉතින් හදේනේ බොරු ඌව විහිළු. එතකොට ඔයාම හිතන්නේ ටිකක් මෙහෙමයි. අම්මට පයින් එව්වා. ඒක එක පන්සිල් පදයක් කැඩෙනවා. එක පන්සිල් පදයක් කැඩෙනවද කියන්නේ අම්මට පයින් එව්වා. හැබැයි මම දන්නවා ආත්ම ගානක් වල කකුල නැතුව ඉපද. භව ගානක් ආය කකුලක් කියලා හිතන්න බැරි වෙන්න වට හම්බ වෙනවා. ඉතින් කො පන්සිල් කැඩෙනවා. මොනවද මේ විහිළු? මේවා විහිළු අවුරුදු 2000ක් අපිව විහිළු ලෝකෙක අතරමං කරලා දුන්නා. ඒ ප්‍රශ්නේ තමයි දැන් අහන්නේ. ඇයි මේ 2030 කට්ටියට පෙන්නුන්නේ? පෙන්නුන්නේ නැති මේකයි. නුසුදුසු අයට මේක දුන්නා. පාලනය එක නුසුදුසු අතට ගියා. මේක සුදුසුන්ට දුන්නේ මම නෙමෙයි බුදුරජාණන් වහන්සේ. අපි කවුද? අපි ඒක අද ප්‍රශ්න කරනවා. ඒක මොකද්ද කියන්නේ නුසුදුසුන් කියන්නේ? නුසුදුසු තමයි පළවෙනියටම නිවන් දකින්න බැරි වෙන්න හේතු ටිකක් තියෙනවා. ආර්ය මාර්ගයටවත් එන්න බැරි වෙන්න හේතු තියෙනවා. දැන් මම කියන්නේ නිවන් මට ඇත්තට කියා ගන්න බැරි නම් බුද්ධ ශාසනයේ නැත්තම් අපි කතා කරේ මම කිව්වනේ වචන තුනෙන් සබ්බපාපසකරණ ගාථාවෙන් බුද්ධ ශාසනය කියන්නේ බුදුරජාණන් වහන්සේ අර්ථ දක්වලා තියෙනවා. ඕක තමයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. සීල සමාධි ප්‍රඥා කියන්නේ ආර්ය මාර්ගය. එදා බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඕකට අංග 8ක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එදා පාවිච්චි කරපු වචනේ ඔන්න ඔය නිවන් දකින්න ක්‍රමය, නිවන් දකින්න භාවනාවයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. අද ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ ජීවන ක්‍රමයක් කියලා උගන්වනවා. ජීවන ජීවත් වෙන ක්‍රමයක් නෙමෙයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. ඔබ කොහේ හරි ඉඳගෙන වාඩිලා කරන්න ඕනේ වැඩි. ඕක ආර්ය අෂ්ටාංග මාර්ගය කරලා තමයි බුදුරජාණන් වහන්සේ බුදු වුනේ. විශාකා සෝවාන් වුනේ. මොකද්ද තියෙන්නේ මිනිමරු අඟුලිමාල රහත් උනේ.
ජීවන ක්‍රම කරන්න ගියේ නෑ. එයා යම් කිසි වෙලාවක මේක කරන්න ඕනේ. මේ දවසකට යම් කිසි ගානක් කැප වෙලා උනන්දුවෙන් දැඩි අධිෂ්ඨානයෙන් ඔය කියන්නේ පාරමී ලිස්ට් එකේ තියෙන ඔය ලිස්ට් එක. ඔය නම් ටික. එහෙම කරපුවාම තමයි ඔකට පාරමී පිරෙන්නේ. එතකොට බුදු කෙනෙක් පාරමී පිරිච්ච කෙනා දකින්න. දැන් මම මේකත් දැකලා මම කියන්නේ මගේ ගුරුයා අනුබුදු. ඒතර උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ. ඒතර අපි වාසනාවන්ත වුණා උන්වහන්සේගේ ගෝලෙ බවට පත් වෙන්න. රටේ මිනිස්සු අවාසනාවන්ත වුණා උන්වහන්සේ දකින්නවත් හම්බුනේ. එතකොට පිරිකර 10000ක් මල් පූජාවන් ළඟට ඔය බෙහෙත් ද්‍රව්‍ය පූජාවන් ඒව කරලා කියන ශාසනයක් නේ දැන් ගොඩනැගිලා තියෙන්නේ. එතකොට ඒකෙන් එළියට එන්න බැරි නිසා වෙනද මේ තියෙන තත්ත්වේ දා වෙලා තියෙනවා. දැන් ඔබ මේ ප්‍රශ්නේ වැරද්දක් තියෙනවා. ඔයා කියන එක බුද්ධ ශාසනය නෙමෙයි. ඔය තියෙන්නේ ඔය අටපිරිකර පූජා කරන්න, බෙහෙත් පූජා කරන්න ඔයාලට කියන්නේ පින්. පින් කරන්න බුදුරු කියන්නේ. කුසලස්ස උපසම්පදා කියලා කියන්නේ බුදු කෙනෙක්. ඔව්. පින් කරන්න ගිහින් බලන්නකෝ මේ මුස්ලිම් ආගමෙත් පින් කරනවා. කතෝලික ආගමෙත් පින් කරනවා. අපිට වැඩි හොඳ පින් කරනවා. අපිට වැඩි හොඳ අම්මා තාත්තා බලා ගන්නනේ පිට රටේ ඉන්න කතෝලික ක්‍රිස්තියානි වෙන. අපේ මිනිස්සු හොඳ නැති වෙනවා කියන්නේ. එතකොට මේ දැන් ඒක ප්‍රායෝගිකව එක තැනකට වෙලා කළ යුතු කාර්යයක් වෙනවා නේද? ඔය කියන විදිහට ආරක්ෂක මාර්ගය කියන්නේ සමස්ත ජීවිතේටම ජීවිතය කරගන්න බැරි වෙනවා නේද කියන්නේ. පැහැදිලිව. ජීවිතේ ලෞකිකනේ. ලෞකික කිසිම දෙයක් කරලා නිවන් දකින්න බෑ. ඒතකොට මේකයි නිවන් දකින්න ක්‍රමේ ලෝකෝත්තරයි. දැන් ඔයා කකුල් ගෙවනකල් මේ ලෝකේ වටේම බයිසිකල් එක ගියා කියන්නේ. ඔයාට හඳට යන්න බෑ. කිසිම වාහනයකින් මොන මුළු ජීවිත කාලය පුරාම ගියත් ඔයාට හඳට යන්න බෑ. ඔයා වෙනස්ම ක්‍රමයක් පාවිච්චි කරන්නේ හඳට. ඒක තමයි රොකට් එක. ඒක යන්නේ අනිත් අතට. අනිත් ඔක්කොම යන්නේ මේක උඩ. ඒ වගේ තමයි මේ. ඒතකොට ලෞකිකව කොච්චර හොඳ කෙනෙක් වුණත් සත්ත පහක වැඩක් නැහැ නිවන් දකින්න බෑ. මේ පොතේ තියෙනවා අපි නෙවෙයි පොත් ලිවි මම හැමදෙස්සම කියන්නේ අපි නෙවෙයි පොත් ලිවි පොත්වල ලස්සන වටින උදාහරණ තියෙනවා මේ සාහිත්‍යෙම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ සාහිත්‍යයක් තියෙන්න ඕනේ අපිට ඒකෙන් සම්කිසි සාහිත්‍ය මේ දැන් මම කරන දේ හරි කියලා කියන්න මට ඒකේ සාක්ෂි දෙන්න ඒක නැතු මේ දැන් මගේ බුදුරජාණන් වහන්සේට සාක්ෂියක් තිබුණේ නැහැ බුදුරජාණන් වහන්සේ තනියෙන් හොයාගන්න හොයාගෙන ලෝකෙට කියලා දුන්නා එතකොට දැන් එතන ඉඳලා අවුරුදු 2500ක් දැන් ගිහින් ඒතර මං කියන දේ හරි බවට මට පෙන්වන්න තියෙන සාක්ෂි මොකක්ද ඔයගේ ලෞකික සාක්ෂි ටිකක් එතන තියෙනවා. ඒක කිව්වේ මේ පෘථග්ජන මිනිස්සෙක් අපි තුමු අපේ බෞද්ධෙන්ම කියලා ගිහින්. හරි. එහෙමනම් ඔව් ප්‍රායෝගිකව ඉගෙන මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න. අර කියන විදිහට පාරමී පිරෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔහුට ඒ වැඩේ කරගන්න මහන්සියලා කරගන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ තමයි මගේ අතන ඒක පටන් ගන්න. පාරමී පිරිච්ච කෙනෙක් කියන්නේ එයා කලින් මේ ආර්ය මාර්ගයේ වඩලා දින කෙනෙක්. ඕක තමයි අද පොතේ නැති එක වචනයක් ශ්‍රද්ධාව කියන්නේ. ශ්‍රද්ධාව කියන්නේ පෙර ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගියා කියන්නේ. ඒකනේ ධර්ම චක්‍රය. ඒක චක්‍රයක්. දැන් මම ගණිතය කෙනෙක් විදිහට කරපු කෙනෙක් විදිහට දන්න චක්‍රයක් කියන්නේ මුලයි අගයි සම්බන්ධයක් තියෙනවා. දැන් අද ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ ලයිස්තුවක්. ලයිස්තුවක් කොහොමද චක්‍රයක් කරන්නේ? සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා ලිස්ට් එකක් තියෙනවා. ලයිස්තුවක්. මේ ලයිස්තුවේ මුලයි අගයි යා කරලා පෙන්නන්න පුළුවන්. මොකක්වත් සම්බන්ධ නැහැ. මගේ ගුරුදේවයන් වහන්සේ ලස්සනට සම්බන්ධ කරලා තියෙනවා. ඔක ඉතින් ගාථාවේ තියෙනවා. එතන කිව්වේ දැන් චක්‍රයක් කියන තැනදී සම්බන්ධ කරන්න අවයවලක් තියෙන්නේ නැහැ. ඒක සංසාර චක්‍රය නේද? චක්‍රයට අවයවලක් තියෙන්න පුළුවන්. ඒක තමයි මම කිව්වේ. දැන් තියෙන ලිස්ට් එකක් චක්‍රයක් නෙමෙයි. මම කියන්නේ ඔබතුමා කියන චක්‍රයට අවයවලක් තියෙන්න පුළුවන්. චක්‍රයට ඇතුල් වීම චක්‍රයේ ආරම්භය. දැන් එතකොට ඔයා ධර්ම චක්‍රයට නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයට අද ඇතුල් වුණා කියන්නේ. අද ඇතුල් වෙලා තියෙනවා. පස්සේ ගුරුදේවයන් වහන්සේලා බැල බැල යන්න යනවා කියන්නේ. හරි. ඕනේ දැන් අපිට උනානේ. එතකොට අන්න ඒ ඔක බුදුරජාණන් වහන්සේට වෙලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේක තරහ වෙලා යනවා. නමුත් අද සංසාරේ පළවෙනි සැරේට සංසාරේ පළවෙනි සැරේට අද ආවන ආරෂ්ඨාංග මාර්ගයට අපි තුයා පැයක් ආරෂ්ඨාංග මාර්ගේ වැඩුවනේ භාවනාව කරා. ඒක නම් මගේ බුදුරජාණන් වහන්සේ දාලා තියෙන ලස්සන නම. ඒකට කියන්නේ මාර්ගඵල භාවනාව. මාර්ගඵල ලබන්නේ ඕකේ. එතකොට අනුබුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනයේ පළවෙනි අනුබුදුරජාණන් වහන්සේ දීලා තියෙන නම තමයි මාර්ගඵල භාවනාව. මාර්ගඵල භාවනාවට ඒක වැඩුවාම ඔයාට අපි හිතමු උදාහරණයක් මම කියන්නේ ග්‍රෑම් වලින් ගත්තොත් අද ඔයා පැයක් මාර්ගඵල භාවනාව කරොත් ඔයාට ග්‍රෑම් එකක් හම්බ වෙලා කියලා හිතන්නකෝ පාරමී. දැන් ඔයා ගුරුවරයාත් එක්ක තරහ වෙලා යනවා. එතකොට සිද්ධ වෙන්නේ මෙහෙමද? පාරමී කියන්නේ සදාකාලික. අර ඔයාගේ අර පින් මේ පින් ඔය කරන ඥානාන ප්‍රකාර පින් වර්ග පව් වර්ග ඕවා తాවකාලික. මොකද ඒවා ලෞකික. ලෞකික කිසිම දෙයක් සදාකාලික නැහැ. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ එක නියම. දුකට නෑනේ. ලෞකික සියල්ල දුකටයි දුකටයි සියල්ල తాවකාලිකයි. ඒ කියන්නේ දුකේ ත්‍රිලක්ෂණය අද ඒකත් වැරදි. දුකේ ත්‍රිලක්ෂණේ පළවෙනි එක තමයි අනිත්‍ය. ඒකත් පොතේ වැරදි නෑ. පොතේ නෙමෙයි සියලු ගුරු මේ අද දන්න බෞද්ධයෝ කියන අය කියාගන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒක ඇතුළත දුකත්
දුකට තියෙන ලක්ෂණ තුනක්. දුකේ ලක්ෂණ තුන තමයි අනිත්‍යයි අසුභයි අනාත්මයි. මේ කලවම් ඔය වචනේ ඇවිල්ලා තියෙන්නේ. හතරක් විදිහට කියනවා අනිත්‍ය දුක හරි. අසුභ. ඒක තමයි මම කියන්නත් දෙක හතරකින් තියෙනවා සාංඛ්‍ය දර්ශන. අනිත්‍ය දුක්ඛයි අනාත්මයි අසුභයි. ඊට පස්සේ මාත් ආයෙත් තුනකින් හරි හතරකින් හරි තියෙනවා යෝගවල. පතංජලි යෝගවල. ඕවගේ මම කීවල බැලුවම තේරෙනවා මේ අපේ එක පුදුම කලවමක්. ඉතින් පටන් ගත්ත තැනම ඒක දන්නෙත් නැත්තම්. ඒක සාසනය කියන එක දන්නෙත් නැහැ. දැන් අද මම අර්ථ දැක්වුවනේ මම නෙමෙයි බුදුරජාණන් වහන්සේ අර්ථ දැක්වුව එක අපි එළියට ගත්තා. ඒකට ඒක තමයි අපි ඉගෙන ගන්න. බුද්ධාගම නෙමෙයි බුද්ධ ශාසනය. බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද? බුද්ධ භාවනාව. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය. අද පොතේ ඉදියා කොහෙවත් නැහැ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන භාවනාව කියන්නේ. ඒ භාවනාව නැති වුණා. ඒක කරන්න අමාරුයි. කරන්න අමාරු වෙන තමයි පොතේම තියෙන බුදුරජාණන් වහන්සේ පිරිනම් බබ්බිලා අර මිනිස්සේ කිව්වලු මේ අපිට භාවනා කරන්න අන ගහන මිනිස්සු මලා දැන් අපිට ජොලි ඉන්න පුළුවන්. දැන් මේක නේද? අපේ මම ඒක ජීවාණු අත්දැක්ක මගේ ගුරු දෙවියන් වහන්සේලාට වාසය කරනවා. අල්ලගෙන කරනවනේ දැන් ජොලි ඉන්නකොට. දැන් ජොලි ඉන්න වෙන්න පුළුවන්. මම නම් අවංගව අදටත් කරනවා. එතකොට අර මං කිව්වෙත් එකයි. එතකොට ඔක පැයක් කරොත් පැයට යම්කිසි පාරමී ප්‍රමාණයක් පෙර. ඉතින් අපි පෙර සංසාරේ අද අපි දකින්නේ නැහැ නේ. අද මං ආවේ කොහෙන්ද කියලා මම දන්නේ නැහැ. ඔයා අන්නේ ඔයා කොහෙන්ද ආවේ කියලා. ඒතර අපිට දිග සංසාරයක් පෙර අතීතයක් තියෙනවා. ඒ පෙර අතීතයේ අපි යම්කිසි දවසක මේක කරලා තියෙනවා නම් ඒක ඔයාට අද පිළිදෙන ශ්‍රද්ධාව. ඔක ඇත්තටම පාරමී. ශ්‍රද්ධාව කියන්නේ පෙර ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගිහිල්ලා තියෙනකම්. එහෙම නැතුව අර මොනවාද ගන්නමක් වගේ තියෙන මොන ශ්‍රද්ධාද ආකාරවතී ශ්‍රද්ධා ආකාරවතී සීලවතී නෙමෙයි. මෙතන ශ්‍රද්ධාව කියන්නේ පෙර සංසාරේ භාවනාව කරලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒකෙන් තමයි ප්‍රඥාව වෙන්නේ. සීල සමාධි ප්‍රඥා කියන එකට ප්‍රඥායකට අංග දෙකක් තියෙනවා. ඒක තමයි ශ්‍රද්ධාව දන්නේ නැතුව ඒ ප්‍රඥා කැලේ තමයි ශ්‍රද්ධාව කියන්නේ. ශ්‍රද්ධාව තමයි ප්‍රඥාව බවට පත් වෙන්නේ. ඔක පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තොත් ආනන්ද වේ. ශ්‍රද්ධාව කියන්නේ ආනන්ද. ඒකනේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඔබ සීල සමාධි ප්‍රඥාවට බෙදනවා. නේද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ කාණ තුනකට කැඩෙනවා. ඔය චක්‍රය ධර්ම චක්‍රය අංග තුනකට කැඩෙනවා. දැන් අද තියෙන එක කොහොමද වෙන්නේ? ඔව් සීලේ අපි පටන් ගන්න ඇත්තටම ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප ටිකයි මේ දෙකේ අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ චක්‍රය වපෙන්නන්න. චක්‍රයේ අංග 8ක් තියෙනවා. අංග 8න් තුනක් අංග 8න් තුනක් අපි ප්‍රායෝගිකව පටන් ගන්නේ සීලේ. ඒ සීලේ දෙන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආදී. ඔන්න ඔය ටික සීලේ. එතකොට ඕක සීලේ කිව්වම අර අහපු ප්‍රශ්නෙත් එතනට එනවා. සීලය කියන්නේ මොකද්ද? මේ බුදුරජාණන් වහන්සේ සීලය කියලා තියෙන්නේ මොකකටද? සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආදී. එතකොට පංචිල් තියෙනවද? අද නම් ඔබලා තියෙනවා. නමුත් ඔය පංචිල් දස සීල් මොකුත් නෙමෙයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආදී තමයි බුදුරජාණන් වහන්සේගේ සීලය. එතකොට ඕකට තියෙන ඕකේ අංග උපාංග වලට කඩලා බලපුවම ඔයාලට අහු වෙනවා අංග මෙච්චරක් තියෙනවා. හරි? එතකොට ඔය අංග තුන ගන්නකො. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආදී කියන බුදුරජාණන් වහන්සේගේ සීලය. ඔය මං කිව්ව ඔය ජෛන සීලය නෙමෙයි. හරිද? ඒක ඇතුළට මේක ඔබලා තියෙනවා. ඒක මේවා ලෝකෝත්තර. එතකොට දැන් ඔබලා තියෙනවා ලෞකික. සම්මා වාචා කියන්නේ මොකද්ද කියලා ගත්තොත් තියෙන්නේ මොකද්ද? බොරු කේලම් පරුස වචන සම්ප්‍රප්පලාව කියන්නේ වාගේ. ඒතර අපේ බුදු දන්වද නිතරම බණ කියන්නේ. බණ කියන්නේ නිවන්ද කියන්නේ? ඒකයි ඉතින් තර්කයකට එන්නේ මේ කියන්නේ කට පාවිච්චි කරලා කියන ඒවා නොකර ඉන්න එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර අදහස් කරේ. මම සම්මා වාචා කියන එක විතර ගන්න. සම්මා කියන වචනේ තේරුමත් අද නැහැ. සම්මා කියන අර්ථය. සම්මා වාචා කියන වචනේ අර්ථය. ඒතර කියනකොට මට හිතෙනවා ඒ ආරක්ෂක මාර්ගයේ හැම අංගයක් ගැනම අපි වෙනම වැඩසටහනක් කරන්න ඕනේ කීර්ති. අදට විතරක් ওই සම්මා වාචා කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. සම්මා වාචා කියන එක මම කියන්නේ මේක ප්‍රායෝගික ධර්මයක්. පොත් කියවල හොයාගන්න එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේට පුළුවන් කෝටියක් එකක් කරන්නත් එකක් කෝටියක් කරන්න. එතකොට ඔය සම්මා වාචා කියන එකට මම කිව්වේ ඔය දැන් අපිට උගන්වන්නේ පොත්වල තියෙන්නේ බොරු කේලම් පරුස වචන සම්ප්‍රප්පලාව නොකියයි. නොකිය ඉන්නේ. ඒ වගේ මේක ජීවන ක්‍රමයක් කියන්නේ නෑ. භාවනාවේදී කොහොමද වෙන්නේ? කට අරන් කරන ඒවා නෙමෙයි දැන් එහෙනම් තියෙන්නේ. තෝල් දෙකෙන් කට වහගත්තාම සම්මා වාචා වෙනවා. ඒක කියන්නේ ඔය එකක්. ඒක ප්‍රායෝගිකව භාවනාසනේ වාඩි වෙන්නේ නැහැ කට අරගෙන. තෝල් දෙකෙන් කට වහගත්තා ඔය කියන ටික වෙන්නේ නැද්ද බලන්න. බොරු කියනවාද කේලම් කියනවාද පරුස වචන සම්ප්‍රප්පලාව දේශනා බණ මොනවද කියන්නේ? නේ? එතකොට මොනවාද මේ දේශපාලන ටෝක් දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ භාවනා වඩන ටයිම් එකේ විතරක් කටවහන් කියන්නේ ඇති කියලා. ඔව් දැන් තිලක් ඔයා මේ වෙලාවේ බෝලයක් ඇදලා අවුට් වෙන්න පුළුවන්. මේ වෙලාවේ තිලක් කියන පුද්ගලයාට පන්දුවක් කඩුල්ලේ දැවටි දැවි යන්න පුළුවන්. ඔයා ක්‍රිකට් ගහන වෙලාවට වෙන්නේ නැහැ. මේ වෙලාවේ වෙන්නේ නැහැ. ක්‍රිකට් ගහනවා නම් බෝලයක් ඇදලා අවුට් වෙනවා. ඒ වෙන්නේ ක්‍රිකට් ගහනලා. එහෙනම් නිවන් දකින්නේ නිවන් දකින්න වැඩේ කරනවා. කීප ගැනුසා කරන්නේ මේක ප්‍රැක්ටිකල් සිස්ටම් ප්‍රැක්ටිකල් එක සිස්ටම් එකක් විතර නෙවෙයි ප්‍රැක්ටිකල් එක කරන වෙලාවේ. කරන වෙලාව. දැන් හිතන්න දැන් ඔයාගේ පුතා පාඩම් කරනවද පැය 24?
නෑ පාඩම් කරන වෙලාවෙ කරනවා. අනිත් වෙලාවෙ ක්‍රීඩා කරනවා, නිදා ගන්නවා. ඒක ඒ කීනකේ පොයින්ට් එකක් තියෙනවා. ඊට මටත් හිතෙනවා කියන්නේ පරමාර්ථ වශයෙන්ම අරකින් ගිය කියලා. මිනිහ ඇරුවත් නිවන් දකින්න පුළුවන්. වාචාවෙන් ඒක තමයි කියන්නේ. එතකොට ඔයා ජීවිතේ පුරා පච ගහනවද මොනවද? දේහ බලජන නිවන් දකින්න පුළුවන්. නිදිච්චන්න පුළුවන්. හැබැයි රසාව ඉතින් මන් දන්නේ නැහැ. අපි කටයුතු කරන දේ ඒවා අදාළ නැහැ. ඒකනේ මොකක් හරි කතාවක් ඇවිල්ලා තියෙන්නේ මිනිමරුවත් නිකන් දැක්කා. නේද? එතකොට තෝල් දෙකෙන් කටවහා ගැනීම තමයි ප්‍රායෝගික ක්‍රමය. නමුත් ඒක මම තව විදිහකට කියන්නම්. මගේ මේ කඩලා වෙන්නන්න පොත් ලියන්න මටත් පුළුවන්. තෝල් දෙකෙන් කටවහා ගැනීම කියලා තව හිතන්න තුවක්කෝ කර වෙඩි තියලා දාගෙන අත්දැකීම පොත් වලින් ලබන්න පුළුවන්. ස්විමින් අපි පූල් එකකට පැනලා පීනන අත්දැකීම පොත් කියවලා ලබන්න පුළුවන්. පොත් කෝටියක් කියවලා. ඒක තප්පරෙන් වතුරට වැටුනහම දැනෙන අත්දැකීම පොත් ලක්ෂයක් කියව මුළු ජීවිත කාලෙම කියවලා ලබන්න බෑ. ඒක තමයි මේ කියන්නේ. ඒක නිවන් දකින්න මොන උත්සාහයද මොන භාවනාව කරා නිවන් දකින්න බෑ. මේ මාර්ගඵල භාවනාව නැත්නම් ආරෂ්ඨක මාර්ගයට ආවේ නැත්තම්. ඒකට අපි පළවෙනි තැනටම ආවනේ. කරනකොට පළවෙනි එක සම්මා වාචා කියන්නේ මම සරලව කිව්ව තොල්ලකින් කටවහන. ඒ කරන වෙලාවේ කටවහන්නේ. ඒකේ ඇතුලේ තමයි වාට පාරමී පිරෙන්නේ. ජීවිතේ අනිත් මොනවා කරත් පාරමී පිරෙන්නේ නැහැ. මම කියන්නේ මාර සාහිත්‍යයක් ලියලා තියෙනවා. ජාතක කතාවල තියෙනවා බෙල්ල ගලවලා අතට දුන්නු කතා. ඕයි පාරමී පිරෙන්නේ නැහැ. පින් වෙන්න පුළුවන්. පින් වෙන්නත් පුළුවන් පව් වෙන්නත් පුළුවන්. පිනුත් නැති වෙනවා පවුත් නැති වෙනවා. දැන් ඒක ගත්තොත් සම්මා වාචාව මම ඔයාලට තව ක්‍රමයකට කියන්නම්. පුළුවන් නම් මට නෑ කියලා වෙන්න. අපිට කරන්න පුළුවන් වැඩ තුනක් තියෙනවා. අපි මොන චණ්ඩිය ගත්තා. ඔයාට දකින්න පුළුවන්. හරිද? අහන්න පුළුවන්. එහෙන්නත් පුළුවන්. ඔව් අහනවා ඇහෙනවා දෙකම එකක්නේ. කටින් අහන එකනේ මගේ කන්දෙන් අහන්නේ. ඔව් එතකොට දිට්ඨ සුත මුත කියලා තුනක් තමයි මේ සියලු සත්වයන්ට කරන්න පුළුවන්. අපිට ඉන්ද්‍රිය පහක් තිබුණාට කරන්න පුළුවන් වැඩ තුනයි. ඔයාට දකින්න පුළුවන්. හරිද මං කියන්නේ? සුත කියන්නේ කන්දෙන් අහන්න පුළුවන්. මුත කියන එක තමයි ප්‍රශ්න අහන එක ලොකු. ඒතර කටෙන් ඇගෙන් කරලා තියෙන්නේ. දිට්ඨ සුත මුත ටික විතරනේ අපිට කරන්න පුළුවන්. හරි තව එකක් කරන්න පුළුවන්. ඒක ඇගෙන් නෙමෙයි කරන්නේ විඤ්ඤාණ. දිට්ඨ සුත මුත විඤ්ඤාණ කියන්නේ හිතට ගිහලා හිතන්න පුළුවන්. ඒක මම කර භාවනාදනේ වඩලා බුදු වෙලා ඉන්නවා. හිතනවත් දන්නේ ආයෙ නම් මම පිහින් ගියේ. ඒකයි. ඒක ඔක ඇතුලේ තමයි අර හයම තියෙන. ආයතන හයත් ඔතන තියෙන. ඒක තමයි සචිත්ත පරියෝ දබනන් කියන්නේ ඔන්න ආයතන හය නැති කිවි. ඒක මර්ධනය කරගෙන. එතකොට මම මේ දැන් කියාගෙන ආවේ ඔයා භාවනාවේ සෝල් දෙකෙන් කටවහගෙන ඉන්න වෙලාවේ ඔන්න මම මෙහෙම තර්කයක් දානවා. ඔයා දැකපු දෙයක් කියන්න. හරිද? කට ඇරලා කියන්න පුළුවන් අපිට දැකපු දේවල්. අහපු දෙයක් කියන්න. අපි කියන තරම් දේවල් අපි අහපු. දිට්ඨ සුත මුත ඊළඟට ස්පර්ශ කරපු දෙයක් ඔයා කියන්න. දැනුණ දෙයක් කියන්න. හිතපු දෙයක් කියන්න. දැන් පුළුවන් නම් කතා කරන්න. දැන් මම ඔයාලට දානවා අභියෝගයක්. ඔයා දැකපු දෙයක් කියන්න බෑ. මේ අහපු දෙයක් කියන්න බෑ. ස්පර්ශ ඉන්ද්‍රිය තුනෙන් කරපු එකක් කියන්න බෑ. හිතපු දෙයක් කියන්න. දැන් කියන්න පුළුවන් වචනයක් කතා කරන්න. ඕක ඉතින් ඕක නෙමෙයිනේ පොතේ තියෙන්නේ. පොතේ තියෙන්නේ ඕක නෙමෙයි hina යන එක. ඒක මේ කොච්චර පහත් තත්ත්වයක්ද බලන්න. පහත් කියන වචනේ මම පාවිච්චි කරේ ඉතාලම පහත් තත්ත්වයක්. එතකොට තමයි අර තිලක් දාපු තර්කය. ඒකට ඇයි මේව මෙච්චර කාලෙ දැක් කියන්නේ? දකින්න බෑ. දකින්න බෑ කියන්නේ මූණ ඉස්සරහා යකා හිටියත් පේන්නේ නැහැ. පාරමී පිරලා නැහැ. පාරමී පිරිච්ච අයට තමයි බුද්ධ ශාසනය. ඒකේ ඵල ලබන්නේ පාරමී පිරලා කියලා. අපි කර යුතු යුතුයකමක් තියෙන. ඒක බුදුවරු රහතන් වහන්සේලා කරනවා. අපි දන්නේ නැහනේ. අපි බුදු වෙලා නැහනේ. බුදු වෙනගෙන පාරමී පිරලා නැද්ද කියලා බලන්න. ඒතකොට අපිට තියෙනවා යුතුයකම. දැන් මේ යම් කිසි කාලයක බුද්ධ ශාසනයක් පහළ වෙලා තියෙනවා නම් අපි කළ යුතු දේ තමයි ශාසනය නොදන්න අයට ශාසනය කියලා දෙන්න. ඒත් මම කිව්වා ශාසනය කියන්නේ මේ භාවනාව. මේ කතන්දර අහගෙන ඉන්නේ නෙමෙයි. අපි දැන් භාවනාව කියලා දුන්නේ අන්න ඒ බුද්ධ භාවනාව නැත්තම් මාර්ගඵල භාවනාව නොදන්නා පුද්ගලයන්ට කියලා දෙන එක තමයි අපේ යුතුයකම. කීර්ති ඇත්තටම ඔයා කියන කතන්දරේ ආසාව ඇති වෙනවා ගොඩක් වෙලාවට මේ කියන අංග ටික පැහැදිලිව එකින් එක අහගන්න. නමුත් අපිට කාලය පොඩි ගැටලුවක් තියෙනවා කීර්ති මේ අද මේ එපිසෝඩ් එක අවසන් කරන්න කීර්තිට අවසානයේ පොඩි අදහසක්කින් මේක ඉවර කරන්න පුළුවන්. අනන්ත වාරයක් ස්තුතියි ඔබතුමා මට මේ දුර්ලභ අවුරුදු මං කිව්වනේ එසේ මෙසේ දෙයක් නෙමෙයි ඔබතුමා කරේ අවුරුදු 2500කට පස්සේ බුද්ධ ශාසනය නැවත ඇවිල්ලා මේ ලෝකෙට තියෙනවා. බුද්ධ ශාසනය මේ ලෝකෙට දෙන්න පිනක්ට මොන පිනක් තිබුණාද කියලා මම දන්නේ නැහැ. එහෙම දෙයක් තියෙන බව මා රටේ මහජනයාට දැනගන්න ලෝකේ මහජනයාට දැනගන්න පළවෙනි අවස්ථාව මට ඔබතුමාලා ලැබුණා. මගේ බුද්ධයන් වහන්සේත් මේක උත්සාහ කරා මාධ්‍ය හරහා දෙන්න. මං කිව්වා උන්වහන්සේට අනන්ත අප්‍රමාණ බාධා එල්ල වුණා. උන්වහන්සේ කෙලින්ම කිව්වා මගේ බණ එඩිට් කරනවා නම් එන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මගේ බණ එඩිට් කරලා නැත්නම් මම බණ කියන්නේ නැහැ ඒ channel වලට. ඒක අද උන්වහන්සේ නෑ. උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ නැවත මේ ලෝකෙට ලබා දුන්න බුද්ධ ශාසනය කියන එක හඳුන්වලා දෙන්න. අනාගතේ මේ ලෝකයේ මිනිස්සුන්ට උමනා කරන බුද්ධ ශාසනය නැවත හඳුන්වලා දෙන්න මේ අවස්ථාව මට ලබා දුන්නට තිලක අනන්ත වාරයක් පිං.
ඒක තමයි මට කියන්න තියෙන්නේ. මං දන්නේ නැහැ මට මොන දිනකට මේක හම්බුණාද කියලා. නෑ ඇත්තටම බොහොම කීර්ති ස්තුතියි. කීර්ති ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා මේ මූලිකවම ඔය ආර්ය මාර්ගයේ සම්පූර්ණ කොටස් ටික අපි දැනගන්න ඕනේ ඔබතුමාගේ ගුරු දේවයාණන් ගැන අපි දැනගන්න ඕනේ සම්පූර්ණ ඊළඟට මේ ප්‍රැක්ටිස් එක මේ ප්‍රායෝගික මාර්ගය ගැන අපිට දවසක ඔබතුමාගේ සාකච්ඡාවක් ඕනේ ඉන්න අපිට ලොකු වැඩ කොටසක් ඉස්සරහට තියෙනවා ඉතින් අපි කොහොමද මේ කරන්නේ අපි මිනිස්සු වෙනුවෙන් අපි එකතු වෙලා කරමු ඉල්ලීමක් කරනවා ස්තුතියි අද අපිත් එක්ක බොහොම ස්තුතියි.